ආදරණීය දෙමාපියනි දූ දරුවනි ලකුණු ලබා දීම ඔන්න විෂයන් 11ක් ඉගෙනගෙන ප්‍රථම වතාවට සිස්ටම් එකේ ලකුණු ලබා දීමේ උත්සවයට චූටි ප්‍රමාදයක් සිදු වුණා. ඒ කියන්නේ සමාව භජනය කරන තවත් ලකුණු ලබා දීමේ උත්සවයක් නිසා තමයි ප්‍රමාද වුණේ. ඉතින් අද ලකුණු ලබා දෙනවා. ඇත්තටම මුල් 20 දෙනා අතරේ ඉන්න ළමයි ළමුන් ඇගීම ළමුන් 700ක් 800ක් අතරින් මුල් 20 දෙනාට අතරට තේරෙනවා කියන එක පාර දුර්ලභ කාර්යයක්. එහෙම කියලා මුල් 20 දෙනාට ආවේ නැහැ කියලා කිසිදු ගැටලුවක් නැහැ. මුල් 20 දෙනා අතරේ නැහැයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. දෙමව්පිය විදියට ඔබ හැමෝම මතක තියාගන්න දෙමව්පිය විදියට ඔබ කළ යුත්තේ දරුවට මෙවර 75ට අඩු විෂයන් තියෙනවා නම් ලකුණු 25ක් තියෙන විෂයක් තියෙනවා නම් පුතේ ඔයා මතක තියාගන්න ලකුණු 10 10 හැම වාර පරීක්ෂණයකම වැඩි කරගෙන ඉහළ ලකුණු ප්‍රමාණයකට යන්න උවමනාව ශක්තිය ධෛර්යය ඇති කරගන්න කියලා ඉල්ලීමක් කරන්න කාගෙන්ද ඔබගේ දරුවගෙන්. එතකොට හැම වාර පරීක්ෂණයට එයාට දැන් වාර පරීක්ෂණ 18කට මුණ දෙන්න තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයට කලින්. ලකුණු 5 වැඩි කරගත්තත් හැම වාර පරීක්ෂණ වැඩි කරගන්න ආරෝහණ පිළිවෙලට යන්න වැඩි කරගන්න 11 ශ්‍රේණියට යනකොට යාට දැන් ලකුණු නැති විෂයකට වුණත් ලකුණු 90කට 95කට යන්න පුළුවන් වෙනවා. හැමදාම ලකුණු අඩු මට්ටමක තියෙනවා නම් දරුවට එයාව දිරිගන්වන්න හැමදාම පන්ති වලට සම්බන්ධ වෙලා ලකුණු වැඩි කරගන්න කියලා. මුල් 20 දෙනා අතරට නාවට කම නැහැ. ඇත්තටම මුල් 20 දෙනාට අතරට එනවා කියලා කියන්නේ මම නිතරම කියන චූටි ලකුණු අතර වෙනසක් තමයි තියෙන්නේ. ඇත්තටම පළමු 100 දෙනාට මුල් 100 දෙනාට මුල් 100 දෙනාට හැම විෂයෙටම ලකුණු 75ට වැඩියෙන් තියෙනවා. මුල් 100ට 100ක් වගේ ප්‍රමාණයට. ඔයාලට රිසල්ට් ෂීට් එක දැම්මම අද දැනේවි. ඉහළ ලකුණු ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ පන්තියේ 100 වෙනියා 125 වෙනියත් ඉහළ ලකුණු තියෙන දරුවෝ. ඉතින් මුල් 20 දෙනා ඇගීම සිදු කරන්නේ. එතකොට ඊළඟ වාරයේ හැම දරුවෙක්ම උත්සාහ කරනවා මුල් 20 දෙනා අතරට එන්න. එයාලගේ දිරිගැන්වීම ඇති කරන්න තමයි මේ ලකුණු ලබා දීමේදී මුල් 20 අතර ඉන්න දරුවන් අගය කිරීම සිදු කරන්නේ. මුල් 20 දෙනා අතර ඉන්න දරුවන් අගය කිරීම සිදු කරන්නේ. එහෙනම් ආදරණීය දෙමව්පියනි අපි ලකුණු ලබා දීමේ උත්සවය ආරම්භ කරනවා. මේකෙදි ඔබ මතක තියාගන්න හොඳට ලංකාවේ අංක 1 නෙවෙයි එකම ඔන්ලයින් පාසල හරියටම විෂයන් සියල්ලම පවත්වලා මාසික පරීක්ෂණ, වාර පරීක්ෂණ, ඒකක පරීක්ෂණ, දැන් ඒකක පරීක්ෂණ ඊළඟ සතියේ ඉඳලම ආරම්භ කරනවා හැම විෂයකටම. ඉතින් මේ හැම දෙයක්ම කරන්නේ ඔබේ දරුවාගේ අනාගතය සාර්ථක කරගන්න. එයාගේ ලකුණු ලබා දීම ඉහළ මට්ටමකට ගෙන එන්න. එයාට ලොකු ශක්තියක් ඇති කරන්න. එයා හැම විෂයකින්ම සන්නද්ධ කරලා රටට ඵලදායී රටට නෙවෙයි මේ ලෝකෙටම ඵලදායී පුරවැසියෙක් බවට පත් කරන්න. ඉතින් මේ කාර්යයට ඔබගේ සහයෝගය අත්‍යවශ්‍යයි. ඔබ තමයි දරුවෝ ළඟින් ඉන්නේ. ඉතින් ඔන්ලයින් පන්තියේ ඉන්නකොට ඒ අවශ්‍ය පරිසරය හදලා දීලා දරුවගේ නෝට් ටික බලලා හැම නෝට් එකක්ම ගෲප් එකට එනවා. ඔබ දන්නවා හැම රෙකෝඩින් එකක්ම ගෲප් එකට එනවා. ඒව ටික හරි ක්‍රමානුකූලව හදලා දීලා දෙමව්පිය විදියට ඔබට දැනුමක් අවශ්‍ය නැහැ ඒ කාර්යය කරන්න. දෙමව්පිය විදියට දෙවන වාර පරීක්ෂණයේදී දැනට ලකුණු අඩු විෂයන් ලකුණු වැඩි කරලා දීලා එයාව ඉහළ මට්ටමකට ගෙන එන්න මහන්සි විය යුතුයි. එහෙනම් ආරම්භ කරමු. අද තෑගි ප්‍රධාන උත්සවය ප්‍රශාන්ත් සර් ඔබව ආමන්ත්‍රණය කරනවා දැන්. එහෙනම් අපි වැඩ ටික ආරම්භ කරමු. ඔව් එලෙසින් ඔබ ආමන්ත්‍රණය කරනවා විස්ටම් අධ්‍යාපන ආයතනයේ මේ විස්ටම් ඔන්ලයින් පාසලේ ප්‍රධාන අධ්‍යක්ෂක විදුහල්පතිතුමන් අපේ සජීව සෙනරත්න ගරු ගණිකාචාර්යතුමා එතුමන්ගේ බොහොම වටිනා ආමන්ත්‍රණ අනුව අපි මේ සූදානම් වන්නේ 6 වෙනි ශ්‍රේණිය අපේ මේ සුවහසක් දූ දරුවන්ගේ බලාපොරොත්තු අභිලාෂයන් ඉෂ්ට කරන මේ ප්‍රථම වාර පරීක්ෂණයේ මේ සිංහල මාධ්‍ය 6 ශ්‍රේණියේ ලකුණු ලබා දීමේ ජාතික වැඩසටහන ආරම්භ කරන්නට. ඔයාලා දන්නවා
බොහොම තරංකාරී වර්ෂයක් වෙච්ච පස්වෙනි ශ්‍රේණියෙන් අනතුරුව දැන් 6 පන්තියට අඩිය තියලා ඔබ මේ අපිත් එකතුල ඉන්න ගමනේදී පුතේ ඔබේ ප්‍රථම වාර පරීක්ෂණය කියලා කියන්නේ ඔබ ගොඩක් බලාගෙන ඉන්න බොහෝ අභිලාෂයන් අරමුණු බලාපොරොත්තු ඇතිව ඉන්න අවුරුද්දක් නේද? අපිට පේන ඔබේ මුණු හිනාවල ඒ බලාපොරොත්තුව මමද පළවෙනි 24 ඉන්න දරුවෙක් කියලා ඔබ හිතනවා කියලා. අපි බලමු. මේ ලකුණු ලබා දීමෙන් අභිෂේක ගන්නවන්නේ ඒ වැඩිම ලකුණුලාභී දරුවන් අතර ඉහළම ස්ථාන 20 දිනාගත් පළමු ස්ථාන 20 දිනාගත් දරුවන් තමයි මේ ආකාරයෙන් අපි ඔබ ඉදිරියට ගෙන එන්නේ. එහෙනම් මෙන්න පළවෙනියටම අපි ඔබට ඉදිරිපත් කරනවා 6 ශ්‍රේණිය සිංහල මාධ්‍ය ප්‍රථම වාර පරීක්ෂණයේ පළමු ලකුණුලාභීන් 20 දෙනා අතරින් මෙන්න 20 වෙනි ස්ථානය මෙලෙසින් ඔබට අපි ගෙන එනවා. 20th place මහීෂ සපුමල් සෙන්ට් තෝමස් කොලෙජ් මාතලේ. ඔව් සමස්ත ලකුණු සංඛ්‍යා 938ක් සාමාන්‍යයෙන් 85.27ක් සමගින් තමයි මහීෂ සපුමල් 20 වෙනි ස්ථානෙ දිනාගන්නේ. මහීෂ සපුමල් 20 වෙනි ස්ථානෙ දිනාගන්නේ ඒ ආකාරය. බලමු මහීෂ. මහීෂ පුතා සම්බන්ධ වෙනවා. පුතේ කැමරා ඔන් කරන්න. ඒ වගේම හැමදෙනා Excuse me, sir. මහීෂ නමින් දෙදෙනෙක් ඉන්නව නේද? පුතේ ඔබගේ සම්පූර්ණව දාගන්න අපිට ලබා දෙන්න තිබෙන අපිට හොයාගන්න පහසු වෙන්න. ඒකයි ඔබගේ ශිෂ්‍යාංකයයි යොමු කරගන්න හිතේ බොහොම ආදරෙන් මතක් කරනවා. නැත්නම් ඔබ හඳුනා ගැනීමේ පහසුව පිණිස. නමයි ඔබේ ශිෂ්‍යාංකයයි. මහීෂ සපුමල් ඔව් අපිට Sir, excuse me, sir. මම මහේෂගේ අම්මා. ඔව් Sir, අපිට කරන්ට් එක නැහැ. බැටරි ලෝ ෆෝන් එකේ. මම ඒ නිසා වීඩියෝ ඔන් කරන්නේ නැතුව පුතත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඔව් අපි මම හිතන්නේ මහීෂ පුතා තමයි 20 වෙනි ස්ථාන දිනාගන්නේ. මහීෂට මේ මොහොතේදී විදුලි බලය යන හිටීමක් පවතින ප්‍රදේශයට අපි එහෙනම් දැන් යමු ඊළඟ ස්ථානයට 19 වෙනි ස්ථානය ඔබට ගෙනෙන්න. ඔව් අපි එහෙනම් මහීෂ පුතාගේ අම්මා සහ පුතා ඉන්නව නේද? මහීෂ අප මෙල කතා කරන්න පුළුවන්ද? කොලේ කොහන්න Sir, ඔව් අපි එහෙනම් මම මහේෂ. ඔව් පුතේ මෙහෙමයි. තාගේ ස්පීකර් එකේ සද්ද අඩු කරන්න චුට්ටක්. අනිත් දරුවොත් හරියට සූදානම් වෙන්න පුතේ. නැත්නම් අර කරගෙන යන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙමව්පියෝ ළඟින් ඉඳලා බොහොම හරි ක්‍රමානුකූලව මොකද දැන් ඔයාගේ මයික් එක තියෙනවනේ. ඔයාගේ ස්පීකර් එකේ සද්දය ඔයාගේ මයික් එකට ආවම ඒක ඩබල් වෙලා ඇහෙනවා. ඒක නිසා ඔයාගේ ස්පීකර් එකේ සද්දය අඩු කරගන්න. එතකොට හරි. තාකලා කතා කරන්න මොකද ඔබ ඉහළ ලකුණු ප්‍රමාණයකින් සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 85.25. ඔව් මහීෂ මෙහෙමයි පුතේ දැන් මයික් ඔන් කරාට පස්සේ පුතාගේ නම කියලා පාසල කියලා පුතාගේ ශිෂ්‍ය ලකුණු ගන්න කියලා නේද? මේ වෙලාවේ දැනන සතුට අපිට කියන්න පුතේ. ඒ වගේම අම්මත් කතා කරන්නේ එකම මේ මොහොතේ පොතෙන් තත්ත්වය අනුව අපි මේ විදිහට සියල් පවත්වා ගනිමු. එහෙනම් ඔන්න මහීෂ මයික් ඔන් කරනවා. පුතාගේ ස්පීක් පොඩ්ඩක් අඩු කරලා පුතේ කතා කරන්න. හරි. අපි එහෙනම් යමු වෙනවා 19 ස්ථානයට. මෙහිම තියෙන ලංකාව පුරා පවතින අයහපත් කාලවුන් තත්ත්වයක් පොඩි බාධාවක් වෙන්න පුළුවන්. හොඳයි. කමක් නැහැ. අපි නම් දැන් යමු වෙනවා 19 වෙනි ස්ථානය ඔබට අනාවරණය කරන්න. 19 place දිනේත්‍රා නෙත්මිනි සිරිධම්ම කොලෙජ් ලබුදුව. 80.45ක ඉහළ සාමාන්‍යයක් ලබාගෙන තමයි දිනේත්‍රා දුව දිනාගන්නේ 19 වෙනි ස්ථානයේ. දිනේත්‍රා නෙත්මිනි සම්බන්ධ වෙනවා. මම නැවතත් කියන ඔබේ ශිෂ්‍යයන්ගේ දාගන්න. ඒ වගේම ඔබ හඳුනා ගැනීමට පහසු වෙන්න නම පැහැදිලිව යොමු කරගන්න. හොඳයි දිනේත්‍රා. පුතාගේ නම කියලා පුතේ. පාසල කියලා. ඒ වගේම ශිෂ්‍යත්වය සමත් නම් ඒ ලකුණු ගානක් කියලා.
හොඳද පුතේ? පිළිවෙල ලස්සනට ඊට පස්සේ පුතාගේ අදහස මේ මොහොතේ තියෙන සතුට අපිට කියන්න පුතේ. පුතේ ඇත්තටම පුතා විස්ටම් එකත් එක්ක සම්බන්ධ වෙලා මාස 3ක් වගේ කාලයක් වෙන්නේ. ඒ සම්බන්ධ වෙලා තියෙන්නේ පුතා ඔන්ලයින් මගින්. පුතාට ඇත්තටම විස්ටම් ඔන්ලයින් පාසල ගෙදරට ඇවිල්ලා උගන්වනවා වගේ දැනෙනවද? නැත්නම් ඔබට දැනෙන හැටි ඇත්තටම මේ විස්ටම් එකත් එක්ක එකතු වෙලා සාමාන්‍ය පෙළ ලියලා ඒ 9ක් අරගෙන උසස් පෙළ ලියලා ඒ 3ක් අරගෙන එහෙම ඔයාට දැනෙනවා නම් මේක මේ වැඩ ටික කරගන්න පුළුවන් කියලා. තේරුණා නේද? ඒක තමයි අපේ සතුට. ඉතින් ඔබට දැනෙන ආකාරය ඇත්තටම සර් මට ගොඩක් සතුටුයි. මම ඇත්තටම ශිෂ්‍යත්වයේ ලකුණු වහන්නේ මම හැමදාම කියන දෙයක් තමයි මම ශිෂ්‍යත්වයේ සමත් සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ සමත් මම උපාධිධාරියෙක් කියලා කාට හරි දරුවෙක්ට ජීවිතේ කියන්න පුළුවන් නම් මම එහෙම කියන්න පුළුවන් නම් ඒක ලොකු සතුටක් ශිෂ්‍යත්ව විභාගෙත් අපිට ලොකු රුකුලක් වුණා පොත පාසලකට යන්න. හැබැයි ශිෂ්‍යත්වයේ අසමත් වීම සාමාන්‍ය පෙළට ඒ නමයක් ලබා ගැනීමට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. විස්ටම් එකත් එක්ක එකතු වුණාම ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ශිෂ්‍යත්වයේ සමත් නම් ඔබගේ ඒ ජයග්‍රහණය ඔබ නිතර ආවර්ජනය කළ යුතුයි. ඒක නිසා ශිෂ්‍යත්වයේ සමත් නම් ලකුණු ගන්න කියලා විස්ටම් දැනෙන හැටි, අම්මා උදව් කරන හැටි නේද? ඔන්ලයින් වලින් ඇත්තටම දෙයක් කරගත්තද නැද්ද කියන එක පාසලේ ඔබ ඉන්න තත්ත්වය ගැන හැමදේම කියන්න ඕනේ නැහැ. කෙටියෙන් ඔබට දැනෙන හැටි ඔබේ චූටි අදහස් අපිට කියන්න. මගේ නම දිනෙත්‍රා නෙත්මිනි. මට ශිෂ්‍යත්වයට ලකුණු 156ක් තිබ්බා. මම ඉන්නේ ගා සිරිධම්ම විද්‍යාලය. මම කලින් හිටියේ දංගෙදර ජයවර්ධන විද්‍යාලයේ. මට ගොඩක් සතුටුයි මේකේ 19 වෙනි ස්ථානයට ඉන්නකොට. මම මේකේ උගන්වන සර්ලට ගොඩක් කැමතියි. සමස්ස එහෙම හොඳට උගන්වනවා. එක කරුණ නැවත කියන හින්දා හොඳට මතක තියෙනවා. රසාංගස එහෙම අපිට ඒ පාඩමේ තියෙන කරුණු කටු සටහන් වලින් බෝඩ් එකේ ඇඳලා පෙන්නන හින්දා ඒවා හොඳට මතක තියෙනවා. ඒකින්ද මම ගොඩක් මේකට සහභාගී වෙන්න ආසයි. මට ගොඩක් සතුටුයි ඒක. මේ ඔව් දිනෙත්‍රාගේ අම්මා ළඟ ඉන්නවා. අම්මේ ඉතින් දුවන්න දිනාගෙන දෙන්නේ ජාතික මට්ටමේ ඉහළම ප්‍රතිඵලයක්. දුව ගැන මොකද හිතෙන්නේ? මෙතරම් කෙටි කාලයක් තුළ දුව මෙතරම් ඉහළ තැනකට ගෙනීමට විස්ටම් සමග එකතු වීමට ලැබීමෙන් අම්මා කෙනෙක් වශයෙන් දකින්නේ කොහොමද? ඇත්තට මට සතුටුයි සර්. මොකද මේ විෂයන් 11ම විස්ටම් එකේ උගන්වනවනේ. ඒක ලොකු සහනයක් අපිට. ඒ කියන්නේ එකම තැනකින් ඔක්කොම විෂයන් ඉගෙන ගන්න පුළුවන් එක. ඒකේ වගේම සර්ලා රෙකෝඩින් දෙන නිසා අපිට ගොඩක් ලේසි. ඒ කියන්නේ දුවට සහභාගී වෙන්න බැරි සමහර දවස් තියෙනවා. ඒලාට රෙකෝඩින් බලනවා. නෝට් එක හැමදාම දාන නිසා සර්ලා හරි පහසුයි. දුව ඒක ආසාවෙන් කරනවා. සමාජයේ පන්ති වලට එහෙම අර විෂයන් අමාරු විෂයන් සර් උගන්වන්නේ. ඒවා අර නැවත උගන්වනවා. මේ නිසා අපිට රෙකෝඩින් බලන්න පුළුවන්. අර ස්ක්‍රීන් එකේ එහෙම දාලා උගන්වන එක ලොකු දෙයක්. ඒ කියන්නේ එතකොට සර් කියන එක ස්ක්‍රීන් එකෙන් බලනකොට තවත් අර මොළයට යනවා වැඩිනේ මෙයාලට. ඒ පහසුකම තියෙනවා. අපිට අර රුපියල් 2000කට විෂයන් 11ම මෙතනින් දෙනවා කියන එක අහනම සාධාරණයි. අපිටත් පහසුයි පර්ස් එකට එහෙමත් හරිම සහනයක්. ඒ වගේම දැන් අර මේ 15 වෙනිදාකම් අපිට දවසුත් දීලා තියෙනවනේ. ඒකත් ලොකු උදව්වක් අපිට ඇත්තටම. ලොකු සේවාවක් වෙනවා විස්ටම් එක හරහා. උගන්වන සර්ලත් හරිම හොඳයි. හොඳ උදව් සහනයක් අපිට හොඳ සේවාවක් වෙනවා විස්ටම් එක හරහා. කියන්න පුළුවන් සතුටුයි මට පන්තිය සම්බන්ධව. ඔව් හොඳයි. අපි එහෙනම් ස්තුතියි. දැන් යමු මොනවා මීළඟ ස්ථානයේ ඔබට අනාවරණය කරන්නට දෙමාපියන් දරුවනි. ඔබ මේ දිනාගන්නේ මුළු ලංකාවේම ජාතික මට්ටමේ ඉහළම ප්‍රතිඵලයක්. මෙන්න මීළඟට 18 වෙනි ස්ථානයයි ඔබට මෙලෙසින් ගෙන එන්නේ. 18 Plays කවීෂා ජයමන්ති Central College ඇහැලියගොඩ අවස්ථ ලකුණු 942ක් සාමාන්‍යයෙන් 85.64 ළඟ ලකුණු පරාක්‍රම තමයි මේ ස්ථාන විදී යන්නේ. කවීෂා ජයමන්ති 1122 අංකයට සම්බන්ධ වෙන්නේ පුතේ. අනිවාර්යෙන් හැමදෙනාම අංක දෙමු කරගන්න. ඔව් මෙන්න කවීෂා සම්බන්ධ වෙනවා. පුතේ ඉතින් මතකයි නේද? නම කියන්න, පාසල කියන්න, පුතාගේ ශිෂ්‍යත්ව සමත් නම් ඒ ලකුණු ගණනත් කියලා නේද? අර විදිහටම මේ මොහොතේ දෙන්න සතුට අභිමානය අපිට කියන්න පුතේ ලස්සන.
මගේ නම කවිෂා ජයමන්ති. මගේ පාසල හැලියගොඩ සෙන්ට්‍රල් කොලේජ්. මගේ ශිෂ්‍යත්වයට ලකුණු 156යි. මම මේ පන්තියට කැමැත්තෙන් සහභාගී වෙනවා. ගුරුවරුත් හොඳට උගන්වනවා. අපිට ඕන දෙයක් අහන්නත් පුළුවන්. මම හැමදාම කැමැත්තෙන් පන්තියටත් එනවා. ඔව් හොඳයි. කවීෂා තමයි 18 වන ස්ථානේ දිනාගන්නේ මෙවර අම්මේ. ඉතින් දුව ලබා ගන්න ඉහළම ජයග්‍රහණය ගැන අම්මා කෙනෙක් වශයෙන් දකින්නේ කොහොමද? ඒ වගේමයි එකම ප්‍රශ්න මටත් මම අහන්නේ. මෙතරම් කෙටි කාලයක් තුළ දුව මේ තරම් ඉහළ ජාතික මට්ටමේ ප්‍රතිඵලයකට ගෙන ඒමට විස්ඩම් තෝරා ගැනීම ගැන අම්මා කෙනෙක් වශයෙන් දකින්නේ කොහොමද? අපිට සතුටින් ආදරෙන් විශ්වාසයෙන් කියන්න. විස්ඩම් ආයතනයේ ඇත්තටම විෂයන් 11ම රුපියල් 2000කට වගේ කරනවා. ගොඩක් සතුටුයි. නොතේරෙන දේවල් ආයේ අහන්න පුළුවන්. හොඳින් කියා දෙනවා. ගුරුවරුත් හරිම හොඳයි. ඇත්තටම සතුටුයි මේ වගේ පොඩි කාලෙක මේ වගේ ජයග්‍රහණයක් ලබාගත්තු එකට. ගුරුවරුන්ටත් සුබ පතනවා. දරුවන්ටත් සුබ පතනවා. හොඳින් ඉස්සරහට තව කරගෙන යන්න කියලා. හොඳයි. ඒ තමයි 18 වන ස්ථානයේ දිනා ගන්න කවීෂා. අපි නම් දැන් යමු වන්නේ 17 වන ස්ථානය ඔබට අනාවරණය කරන්නට. 17th place Disinu Damyuth Royal Central College Polonnaruwa. ඔව්. මුල් ලකුණු 944ක් 85.82ක සාමාන්‍ය අගයක් සමගින් තමයි දිසිනු දිනාගන්නේ 17 වන ස්ථානය. දිසිනු 1003 අංකයට සම්බන්ධ වෙන දවසේදී ඔව් දිසිනු පුතේ නම කියන්න පාසල කියලා මතකයි නේද? අර විදිහටම ඔයාලගේ අදහස අපිට ලස්සනට කියන්න. සර් මගේ නම දිසිනු දම්යුත්. මම යන්නේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයට. මට ශිෂ්‍යත්වයට ලකුණු 168යි. විස්ඩම් එකේ 17 වෙනි ස්ථානය ගත්තු එකට මට ගොඩක් සතුටුයි. සර්ලා ඔක්කොම හොඳට උගන්වනවා. ඔව් දිසිනු දිනා ගන්නවා මොහේ මොහේ ලංකාවෙම 6 වෙනි ශ්‍රේණිය සිංහල මාධ්‍ය 17 වෙනි ස්ථානයේ දිසිනු පුතා ගාව කවුද මේ වෙලාවේ ඉන්නේ? අම්මා සර්. ඔව් අම්මේ එන්න පොඩ්ඩක් පුතා ළඟට පේන්න. හොඳයි. මොකද දෙන්නේ අම්මේ මේ මොහොත ගැන? අම්මා කෙනෙක් වශයෙන් ලොකු සතුටක් ඇති පුතාගේ ජාතික මට්ටමේ ජයග්‍රහණය. ඉතින් එයා සතුටත් විස්ඩම් ගැන හදවතට දැනෙන හැඟීමක් අපිට කියන්න ලස්සනට. ඔව් සර් ගොඩක් සතුටුයි මේ අපි ගෙවන මුදලට ගොඩාක් සාධාරණයක් ඉෂ්ට කරනවා. අපිත් මේ බබා පන්තියට සම්බන්ධ වෙන වෙලාවට අපිත් ළඟ ඉන්නවස මේ අපි දකිනවා ළමයිගේ විනය හැමදේම ගැන අර එකම කරුණුවත් ගොඩාක් සැරයක් කියලා ළමයිගේ ඔළුවට දාන්න මේ ගුරුවරු ගොඩාක් මහන්සි වෙනවා කියලා අපි දකිනවා. මම සතුටුයි සර්. විස්ඩම් එකට සුබ පතනවා. හොඳයි. දිසිනුගේ අම්මා ඒ කතා කරන්නේ සතුටින් බොහොම ස්තුතියි. ඉතින් දරුවනේ ඔබ මේ අද දවසේදී දිනාගන්නේ මුළු ලංකාවේම ඉහළම ඔන්ලයින් පාසල විස්ඩම් ආයතනය තුළ ප්‍රථම වාර පරීක්ෂණයේ 6 වෙනි ශ්‍රේණි සිංහල මාධ්‍ය. ඉතින් ආදරෙන් ඉල්ලා හිටිනවා ඔබගේ අදහස් අපිට ගොඩක් වටින නිසාවෙන් අදවතට දැනෙන අවංක හැඟීම ලස්සනට වචන කරලා අපිට කියන්න. මේ දිනාගන්නේ ප්‍රථම වාර පරීක්ෂණයේ ඉහළම ලකුණු ලාභය. මෙන්න මීළඟට අනාවරණය කරනවා 17 වෙනි ස්ථාන දෙකක් තිබෙනවා. සම ලකුණු සම. මෙන්න මීළඟට සම 17 වෙනි ස්ථානය. 17th place Tarinduni Dinetra Sri Vijayananda Vidyalaya Madawala. සමස්ත ලකුණු 947ක එකතුවක් 85.82ක සාමාන්‍ය අගයක්. තරුදිනි 17 වෙනි ස්ථානයේ තබනවා. තරුදිනි දිනෙත්‍රා සම්බන්ධ වෙනවා. ඔව් තරුදිනි කොහොමද? මගේ නම තරිදුනී දිනෙත්තරා. මම ඉගෙන ලබන පාසල ගාමැදර ශ්‍රී විජයානන්ද විද්‍යාලය. මගේ ශිෂ්‍යත්වයට ලකුණු 121යි. මම මේ පන්තියට එන්න කැමතියි. මේක උගන්වන සර්ලා හරි හොඳයි. මට සතුටුයි 17 වෙනි ස්ථානය ගත එකද. ඔව්
අම්මේ අම්මට පේන්න ඉන්න පුළුවන් නම් හොඳයි කැමරා එක. හොඳයි. ඉතින් අපිට කියන්න කොහොමද දිනාගන්නේ ජාතික මට්ටමේ ප්‍රතිඵලයක්. හොඳේ. නිකන් ප්‍රතිඵලයක් නෙමෙයි. ඉතින් රට පුරාම දරුවන් එක තරඟ විදිහට තමයි මේ දිනාගන්නේ 17 ස්ථානය. ලොකු ජයග්‍රහණයක්. අම්මා කෙනෙක් වශයෙන් දකින්නේ කොහොමද? දුව ගැන මේ මොහොතේ හිතෙන්නේ කොහොමද? විස්ඩම් අපි ගැන දකින්නේ කොහොමද? ගොඩක් සතුටුයි සර්. ඒ කියන්නේ දැන් මේ ඉස්කෝලෙත් මේ පාර පළවෙනි වාර විභාගයේ 3 වෙනි ස්ථානය ගත්තා මේ පන්තියේ. ගොඩක් සතුටුයි. ඉතින් මේ පන්තියට ආවට පස්සේ ඒ කියන්නේ ගොඩක්ම ඒ කියන්නේ අර තිබුණ දැනුම තවත් වැඩි වුණා කියලා තමයි මට තේරෙන්නේ. කියන්නේ දැන් ගුරුවරු වුණත් ළමයින්ට හරි ආදරෙන් කරුණාවෙන් දෙයක් පැහැදිලි කරලා දෙනවා. මේ පන්ති ඇත්තටම ගොඩක් හොඳයි. මේ ඒ කියන්නේ දැන් විශාල 11ටම දැන් රුපියල් 2000ක් අරගෙන මේ පන්තිය ඒ කියන්නේ එහෙම කරන්නේ නැහැ කිසිම පන්තියක. දැන් මේ විස්ඩම් එකේම තමයි මෙහෙම කරන්නේ. ඉතින් අපිට ගොඩක් ඇත්තටම සතුටුයි පන්තිය ගැන කියන්න. ඒ කියන්නේ ආඩම්බරෙන් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. හොඳයි පන්තිය. ගොඩක්ම හොඳයි. හොඳයි. බොහොම ස්තුතියි අම්මේ. ඒ තමයි තරුදිනීගේ අම්මා සහ අපේ තරුදිනී. අපි නම් දැන් යමුනවා 16 වෙනි ස්ථානය ඔබට අනාවරණය කරන්න. 16 place ලිමන්සා බිමන්දී ලෙහිනිගිරිය කනිෂ්ඨ විද්‍යාලය ආනමඩුව 946ක ලකුණු එකතුවක් 86ක ප්‍රතිශතයක් ළඟ ලකුණු පරාසවලින් 16 වෙනි ස්ථානයට ලිමන්සා බිමන්දි තීරීපත් වන්නේ ඒ අනුව ලිමන්සා බිමන්දි සම්බන්ධ වෙනවා 1085 අංක යටතේ පුතේ හැමදෙනාම නමත් එක්ක ශිෂ්‍යාංක දාගන්න නමට කලින් අපේ තාක්ෂණික අංශයට බෝ සොයාගෙන පහසුවට අපේ නම් ලිමන්සාව සූදානම් කතා පරිපූර්ණ කරගන්න දුවේ. ඔව් ලිමන්සා. Hello sir. මගේ නම ලිමන්සා අභිමන්දි. මගේ ඉස්කෝලේ ලීනිගිරි කනිෂ්ඨ විද්‍යාලයේ මට ශිෂ්‍යත්ව ලකුණු 224යි. ඒ වගේම මම සතුටු වෙනවා මට 16 වෙනි ස්ථානය ලබා ගන්න පුළුවන් වුණාට. විස්ඩම් එකේ සලා හොඳ ගන්නවා. ගොඩක් දේවල් අපිට කියලා දුන්නා. ඒ වගේම මාර්ග දේවල් ආපහු රෙකෝඩින් එකවා ඒවා බලලා මේ වගේ ලකුණු ප්‍රමාණයක් ගන්න බොහොම ස්තුතියි කියලා සරලව ඉල්ලීම් කරනවා. ඔව් ලිමන්සා ළඟ ඉන්නේ මම හිතන්නේ ලිමන්සාගේ ආදරණීය අම්මා. ඔව් දුව ළඟ ඉන්න අම්මා නේද? ඔව් සර්. මේ අපිට කියන්න මේ මොහොතේ දැනෙන සතුට අභිමානය වගේම විස්ඩම් අපි ගැන අම්මා කෙනෙක් වශයෙන් දකින්න හැඟීම. ඔව් සර් ගොඩාක් සතුටුයි මං කියලා ගොඩාක් බලාපොරොත්තුෙන් හිටියා කොහොම හරි 24ට ගන්න. ඉතින් මට ගොඩාක් සතුටුයි විස්ඩම් වල ගොඩාක් ආඩම්බරයි. හොඳයි ලිමන්සා සම්බන්ධව වහාම අපි ඉක්තු කරගන්නම්. අපි නම් දැන් යමුනවා මීළඟට 15 වෙනි ස්ථානය ඔබට අනාවරණය කරන්න. 15 place චෙවාන් බෝමිත් රජගල තැන්න මහවිද්‍යාලය අම්පාර. ඔව් 948ක ලකුණු එකතුවක්. ලකුණු දෙකක පරතරයක් තියෙන්නේ. 86.18ක ප්‍රතිශතයක් සමගින් තමයි චෙවාන් දිනාගන්නේ 15 වෙනි ස්ථානය. චෙවාන් සම්බන්ධ වී සිටිනවා විය යුතුයි 1474 අංක යටතේ චෙවාන් ඔබ අපි 15 වෙනි ස්ථානයට චෙවාන් සම්බන්ධ වෙන්නේ නැහැ. අද දවසේ මම හිතන්නේ තාක්ෂණික දෝෂයක් වෙන්නේ නැති. ඔහුත් සම්බන්ධ වහාම අපි ලබා ගන්න සූදානම් වෙමින් පවතිනවා. හොඳයි අපි නම් දැන් යමුනවා 14 වෙනි ස්ථානය ඔබට අනාවරණය කරන්න. 14 place සදීෂ් රජීන්ද්‍ර රාජපක්ෂ සෙන්ට්‍රල් කොලේජ් වීරකැටිය. සමස්ත ලකුණු සංඛ්‍යා 950ක්. දල ප්‍රතිශතය 86.36ක්. සදීෂ් රජීන්ද්‍ර 14 වෙනි ස්ථානයේ තබන්නේ 1647 අංකයටතේ සදීෂ් සම්බන්ධ විය යුතුයි. මේ මොහොතේ සම්බන්ධ වී නැති බවක් තමයි පෙනී යන්නේ. හොඳයි. අපි නම් දැන් යමුනවා මීළඟ ස්ථානය අනාවරණය කරන්නට. මෙයත් සම ස්ථානයක් සම ලකුණු ලබා ගනිමින් 14 වෙනි ස්ථානයට තේරීපත් වන මීළඟ ජයග්‍රාහී වාසනාවන්තයා මෙලෙසින් අපි බලමු. 14 place පසිඳු මනෝජ් National School කලවාන. පෙරසේමයි
සමස්ත ලකුණු එකතු 950ක් 86.36ක ප්‍රතිශතයක් සමගින් තමයි පසින්දු මනෝජ් දිනාගන්නේ සම 14 වෙනි ස්ථානය. පසින්දු hello sir ඔව්ද කොහොමද? ඉතින් පුතාගේ සතුට කියන නම කියලා පාසල කියලා ශිෂ්‍යත්වයේ සමත් ලකුණු ගන්නත් කියලා පුතේ පුතා ලබා ගන්න ජාතික මට්ටමේ ජයග්‍රහණයක්. ඒ සතුට ලස්සනට අපිට කියන්න. මගේ නම බී පසින්දු මනෝජ් රත්නායක මම ශිෂ්‍යත්වයට ගත්ත ලකුණු ගණන 150යි මම යන ඉස්කෝලේ කලවාන ජාතික පාසල විස්ටම් එකෙන් හොඳට උගන්වනවා සර්ලා කියන දේවල් තේරෙනවා මගේ අරුණ ඒවා රෙකෝඩින් විදියට බලන්නත් පුළුවන් මට හරිම සතුටුයි මේ වගේ ස්ථානයක් ගන්න හම්බුනේ එක ඔව් පසින්දු ඉතින් පස්සෙන් ළඟ අම්මා නේද ඉන්නේ? ඔව් අම්මේ ඉතින් කොහොමද පුතා ලබා ගන්නේ නිකන් ජයග්‍රහණයක් නෙමෙයි පාසල් මට්ටමත් ඉක්මවා ගිහිල්ලා මුළු ලංකාවේම ජයග්‍රහණයක් ලබා ගන්න. ඉතින් අම්මා දකින්නේ කොහොමද මේ පුතාගේ ජයග්‍රහණය? ඒ වගේම විස්ටම් ඔන්ලයින් පාසල ගැන අම්මගේ අදහස කොහොමද? ඇත්තටම හරි සතුටුයි විස්ඩම් ආයතනයෙන් ගොඩක් දේවල් කියා දෙනවා රෙකෝඩින් බලන්න පුළුවන් රූප මගින් පැහැදිලි කරන ඉඳ හොඳට ළමයට තේරෙනවා පාසලත් ගොඩක් දුරයි ඒ හින්දා මේ අර පන්ති වලට සහභාගී වෙන වඩින් මේකෙන් තමයි ගොඩක් විස්ඩම් එකෙන් බලන්නේ හරිම සතුටක් දැනෙනවා ඔව් මේ හැඟීම් වචන බවට පත් වෙලා මේ පෙරලෙන්නේ සමස්ත ලංකාවේම දරුවන් ලබා ගන්න ජයග්‍රහණ සතුට 6 වෙනි ශ්‍රේණිය සමග හාහා පුරා කියන අලුතෙන් එකතු වෙ ආර්දනීය කණ්ඩායම ඔවුන්ගේ මාස කිහිපයක ඉගෙනුම් ක්‍රියාවලියක් අනතුරුව ප්‍රථම වාර පරීක්ෂණයට මුහුණ දීලා ඔවුන්ගේ ලකුණු මට්ටම අනුව ලබාගත් ඉහළ ස්ථාන අනුව අපි ශ්‍රේණිගත කිරීම කළා. ඒ පළමු ස්ථාන 20 තමයි මෙලෙසින් ගෙනහැර දක්වන්නේ. සම ලකුණු පවා ලබා ගනිමින් සම ස්ථාන දිනාගත් දරුවන් රසක් සිටින පන්තියක්. ඉතින් සතුටුයි අපි දැන් නිමුවන්නේ මීළඟට ගෙනෙන්නට 13 වෙනි ස්ථානය ඔබ ඉදිරියට. 13 place Senuli Nishakya Girls High School Kandy. සෙනුලි 954ක ලකුණු එකතුවක් 86.73ක ප්‍රතිශතයක් තමයි සෙනුලිව ලංකාවෙන්ම 13 වෙනි ස්ථානයේ රැගෙන ඉන්නේ. සෙනුලි ගොඩක් සතුටු වෙති. ඉතින් පුතාගේ නම කියලා පාසල කියලා ශිෂ්‍යත්වයේ සමත් ලකුණු ගානක් කියලා මේ මොහොතේ දැනෙන හැඟීම සතුට අපිට කියන්න පුතේ. මගේ නම සෙනුලි නිශාක්‍යා මම ශිෂ්‍යත්වයට ලකුණු 166ක් අරගෙන නුවර උසස් බාලිකා විද්‍යාලයට යනවා විස්ටම් එකේ ගුරුවරු ගොඩක් හොඳට උගන්වනවා මට ගොඩක් හොඳට තේරෙනවා විස්ටම් එකේ ගුරුවරු හැමෝටම ගොඩක් ස්තුතියි මම ඊළඟ සැරේ පළවෙනියා වෙන්න උත්සාහ කරනවා හොඳයි අනිවාර්යෙන් පුළුවන් වෙයි. ඉතින් අම්මේ හොඳ අදිස්ථානයක් අරමුණක් සහිත දුවෙක් ඉන්නවා. ඉතින් මොකද ඉතින් අම්මේ දුවව විස්ටම් ආයතන සම්බන්ධ කිරීමේ බලාපොරොත්තුව ඒ හැඟීම ඒතරක් නෙමෙයි දුව ලබා ගන්නා ජාතික මට්ටමේ ජයග්‍රහණය ගැන අම්මා කෙනෙක් වශයෙන් දැනෙන හැඟීම ලස්සන වචන කරලා අපිට කියන බණ ආදරණීයව. ගොඩක් සතුටුයි සර්. විස්ටම් එකේ ඇත්තටම ගුරුවරු ගණනවා ගොඩක් හොඳට බබාට තේරෙනවා. එයා ආසාවෙන් තමයි ක්ලාස් වලට සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් ඉස්කෝලේට කලින් උගන්වන නිසා එයාට ඉස්කෝලේ වැඩ කරගන්න හරි ලේසියි. දැන් ක්ලාස් එකෙන් වේලස්සන කියලා දෙනවනේ. එතකොට එයාට ඉස්කෝලේ වැඩ කරන්න එයා හරි ලේසියි. ගොඩක් සතුටුයි ඉතින් විස්ටම් එකේ සර්ලාට විදුහල්පතිතුමාට ගුරු මණ්ඩලයට ගොඩක් ස්තුතියි. හොඳයි. ඒ සෙනුලි සහ ඇගේ ආදරණීය අම්මා අපි නම් දැන් යමු වන්නේ මීළඟ ස්ථානයට අපිට ගෙනෙන්නට මේ තවත් සම ලකුණු ලබා ගනිමින් 13 වෙනි ස්ථානයට තේරීපත් වන ජයග්‍රාහී දරුවෙක්. 13 place Oneli Situmya Takshila College Gampaha. ඔව් ඒ ලෙසමයි දල ලකුණු ප්‍රතිශතය 86.73ක සාමාන්‍යයක්. ඒ වගේම සමස්ත ලකුණු 957ක් ඔනෙලි වරගෙන එනවා 13 වෙනි ස්ථානයට. ඉතින් ඔනෙලි ඔබ ලබා ගන්න පුතේ 6 වෙනි ශ්‍රේණියේ ප්‍රථම වාර පරීක්ෂණ සිංහල මාධ්‍ය ලංකාවෙන්ම දරුවන් යහළුවනක තරඟ වැදිලා නේද 13 වෙනි ස්ථානය. ඔනෙලි ඔබගේ නම කියන්න පාසල කියලා ශිෂ්‍යත්වම ලකුණු ගන්නත් කියලා පුතේ මේ මොහොතේ දැනෙන සතුට විස්ටම් ගැන දැනෙන විදිහ
ලස්සනට කියන්න. මගේ නම ඔනෙල සිතුම්යා. මගේ ශිෂ්‍යත්ව ලකුණු 123යි. මං යන ඉස්කෝලේ තක්ෂිලා කෝලේජ්. මට ඉතින් ගොඩක් සතුටුයි. මං ඉස්කෝලේ හොඳට වැඩ කරගෙන යනවා විස්ඩම් එක නිසා. විස්ඩම් එකට මං ගොඩක්ම ඔන්ලයින් නෙමෙයි ඉන්නේ රෙකෝඩින් ඒවා තමයි මං ගොඩක්ම බලන්නේ. මං සමහර ඒවා ඔන්ලයින් උත් ඉඳලා රෙකෝඩින් උත් දෙපාර වගේ බලනවා. ඉතින් මට ගොඩක් සතුටුයි. ඔව් ඒ කැපකිරීම ඉගෙනීමේ ප්‍රතිඵල ලැබී තිබෙනවා මේ. ඉතින් දුව ලබා ගන්නේ ලංකාවේම දරුවන් එක්ක තරඟ බැඳුණු විභාගයක 13 වෙනි ස්ථානය. ඉහළ ලකුණු සමග. ඉතින් අම්මා කෙනෙක් විදිහට දැනෙන සතුට කොහොමද? විස්ඩම් ගැන අපි ගැන කියන්න තියෙන මොන වගේ අදහසක්ද? ඇත්තටම ගොඩක් සතුටුයි දුව මේ එයාට ටිකක් ශිෂ්‍යත්ව ලකුණු නිසා ටිකක් අප්සෙට් එකෙත් ඉඳලා විස්ඩම් එකෙන් හොඳට එයා වැඩ ටික කරගෙන දැන් විෂයන් වලට ආසයි. ඉස්කෝලේ වාර විභාගෙත් දැන් මේ 8 වෙනියා වෙලා තියෙනවා. සමහර එයාට ICT එහෙම ටිකක් ගැටලු සහගත තිබිච්ච ඒවා ඔක්කොම මේ ගේ රෙකෝඩින් නැවත බලලා එයා ඔක්කොම කරගත්තා. ඉස්කෝලේ නෝට්ස් උත් ලස්සනට කරගෙන යනවා. ටීචර්ලත් හොඳ කියනවා. අර දාන රූප සටහන් එහෙම එයා මේ ඒවත් අලවලා ඉස්කෝලේ වැඩවලටත් ඒවා පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා ගුරුවරුත් හොඳට එයාට හොඳ කියනවා පිළිවෙලයි කියලා. එයා සතුටුයි. ඉතින් විස්ඩම් එක හන්ද තමයි එයා ඒ මට්ටමින් ඉන්නේ. හොඳයි. මොහොතේ අම්මේ. ඉතින් අපි දැන් යමු ඉන්නේ ඔබට ගෙනෙන්නට මීළඟ ජයග්‍රාහී අපේ දරුවාව. 13 Place අහස්නා සඳසී සෙන්ට්‍රල් කොලේජ් පොරමඩුල්ල. එකම ලකුණු මට්ටම් පරාස සමග මේ දරුවෝ එකම ස්ථාන දිනා ගනිමින් සම ජයග්‍රාහකයන් බවට පත් වී තිබෙන ආකාරය. ඒ තරමට තරංකාරී බොහොම හොඳ ප්‍රමිතිගත විභාගයක් තමයි විස්ඩම් ඔන්ලයින් පාසලට පැවැත්වෙන්නේ. ඉතින් මේ ප්‍රථම වාර පරීක්ෂණය තුල සම 13 වෙනි ස්ථානය ලබා ගන්නවා අහස්නා සඳසී. පෙර ලෙසම 86.73ක ප්‍රතිශතයක් ලබා ගනිමින් අහස්නා සඳසී මේ මොහොතේ සම්බන්ධ වී නොමැති වක්තන පෙනී යන්නේ. බලමු. අපි නැවත මතක් කරනවා ඔබගේ ශිෂ්‍යයන්ගේ දාගන්න සහ ඔබගේ නම පැහැදිලිව හඳුනාගත හැකි වෙන පරිදි දාගන්න මතක් කරනවා. මම හිතන්නේ අහස්නා මේ මොහොත සම්බන්ධ වී නැති බව තමයි දැනගන්න ලැබෙන්නේ. අපි එහෙනම් දැන් යමුනවා මීළඟ ස්ථානය ඔබට අනාවරණය කරන්න. 12th Place අමීෂා අනුක්ෂී විශාඛා විද්‍යාලය කොළඹ 4. සමස්ත ලකුණු එකතු 956ක් ප්‍රතිශතයේ 86.91 ළඟ ලකුණු පරාස වලින් තමයි මේ ස්ථාන බෙදී යන්නේ. අමීෂා ඔබ දිනා ගන්නම ලංකාවෙම 12 වෙනි ස්ථානය. ඉතින් දුවගේ නම කියලා, පාසලත් කියලා, ශිෂ්‍යත්ව සමග ලකුණු ගානක් කියලා නේද? මේ මොහොතේ දැනෙන සතුට ඔය ලස්සන හිනාවත් එක්කම අපිට කියන්න. මගේ නම අමීෂා නික්ෂි ජයවර්ධන. මගේ පාසල කොළඹ විශාඛා විද්‍යාලය. මට ශිෂ්‍යත්ව ලකුණු 157යි. ඉතින් මට ගොඩක් සතුටුයි මේ වගේ පන්තියකට සහභාගී වීමට ලැබීම ගැන. ඉතින් මම ගොඩාක් පාසලේ ක්‍රීඩාවල නියත වෙනවා. ඒ වගේම මම ගොඩාක් වෙන බාහිර දේවල් වලටත් යොමු වෙලා ඉන්නා. ඉතින් මට මගේ පාසලේ විභාගෙට ගොඩාක් හොඳ ලකුණු තියේ. මට ඔක්කොම විෂයන් වලට 90න් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ විස්ඩම් ආයතනයේ ගුරු මෑණියවරුන්ටත් ගුරු පියාණන්ටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ලකුණක් මට ලබා දීමට උදව් කිරීම ගැන. ස්තුතියි. ඔව් අමීෂා ලංකාවේම 12 වෙනි ස්ථාන දිනා ගන්න විට අමීෂා ලංකාව දිනපේ. ඔව් අම්මේ මොකද හිතෙන්නේ? දුව වෙනුවෙන් කරපු කැපකිරීම වල ප්‍රතිඵලයක් දුව ලබා ගන්න තිබෙන පැහැදිලිවම. ඉතින් දුව ගැන දැන සතුට වගේම විස්ඩම් අපේ ආයතනය ගැන දැනන හැඟීමත් අම්මා කෙනෙක් වශයෙන් ලස්සන අදහසක් අපිට කියන්නම්. ඇත්තටම මුලින්ම මම විස්ඩම් ආයතනයේ සිළුමන් ගුරුවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගොඩක් සතුටුයි අමීෂා ගැන. විශේෂයෙන්ම කියනවා නම් මම 6 වසරෙන් පස්සේ 6 වසරේ ඉඳගෙන දුව ක්ලාස් වලට සම්බන්ධ කරන්න එහෙම කිසිම අදහසකින් හිටියේ නැහැ මුලින්.
විස්ටම් ආයතන සම්බන්ධ වුණ ඉතාමත්ම හම්බෙන්. ඉතින් ඒ තීරණය ගැන මම අද ගොඩාක් සතුටු වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන දුව ක්ලාස් වලට සම්බන්ධ වෙනකොට කිසිම අමතර පීඩනයක් එහෙම කිසිම වෙලාවක දැනෙන්නේ නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා ඉන්නත් එයා ගොඩාක් සැහැල්ලුවෙන් පන්තිවලට සම්බන්ධ වෙන්නේ. ගුරුවරුත් එක්ක ඉතාමත්ම හොඳින් කතා කරමින් ඉතාමත්ම සැහැල්ලුවෙන් සතුටින් තමයි පන්තිවලට සහභාගී වෙන්නේ. ඉතින් ගොඩක් සතුටුයි මොකද ගුරුවරයෙක් ළමයව සතුටිනුත් තියාගෙන වැඩ ටිකත් හරියට කරගෙන යනවා කියන්නේ ඉතාමත්ම දක්ෂ ගුරුවරු වෙන්න ඕන. ඉතින් විස්තම ආයතනයේ සිටින සියලුම ගුරුවරුන්ට මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබේ කටයුතු ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි. ඒ තමයි අමීෂා සහායකගේ ආදරණීය අම්මා. අපි මතක් කරනවා මේ අපි ඉදිරිපත් කරන්නේ මේ ජාතික මට්ටමේ වැඩසටහනක් තුළ. මේ දරුවන් දිනාගන්නේ මුළු ලංකාවේම දරුවන් එක තරඟ වැදිලා ඔවුන් පාඩම් කරලා කැපකිරීම කරලා ලබා ගන්න ජයග්‍රහණ. ඒ නිසා මේ හදවතට දැනෙන ලස්සන වචන ටිකක් හැඟීමක් තියෙනවා. විස්ඩම් අපි ගැන, ආයතනය ගැන, ලබා දෙන ඉගැන්වීම ගැන, දරුවන්ගේ අධ්‍යාපනය වගේම ජීවිතය දියුණු කරවන්න අපි ලබා දෙන මඟ පෙන්වීම ගැන. ඉතින් ඇත්තටම මේක තමයි හොඳ මොහොත. ඔබට ඒ අදහස් ටික රටටම හෙන්න කියන්න හම්බෙන නිසා රත්තරන් දරුවනි, ආදරණීය දෙමාපියනි, අවංක ආදරණීය හැඟීම් වචන වලට පෙරලලා අපත් සමග බෙදා හදා ගන්න මුළු රට ඉදිරියේ මෙන්න ජාතික මට්ටමේ ප්‍රතිඵල බෙදා හැරීම තුළ විස්ඩම් අධ්‍යාපන ඒකකයේ විස්ඩම් පාසලේ 6 වෙනි ශ්‍රේණිය සිංහල මාධ්‍ය ප්‍රථම වාර පරීක්ෂණයේ ලකුණු ලබා දීම තුළ ශ්‍රේණිගත කිරීම අනුව ඉහළම ලකුණුලාභීන් 20 දෙනාව ජාතියට අනාවරණය කරන වැඩසටහනේ අපි එනම් දැන් යමු වෙනවා 11 වෙනි ස්ථානය ඔබට ගෙන එන්නට. 11th place තෙනුලි තෙහන්සා DS සේනානායක කොලේජ් අම්පාර. කලින් 956යි දැන් 958යි ළඟ ලකුණු පරාස 87.09 ප්‍රතිශතයක් සමගින් තමයි තෙනුලි තෙහන්සා දිනා ගන්න 11 වෙනි ස්ථානයේ තෙනුලි තෙහන්සා සම්බන්ධ වෙනවා. සර් මගේ නම තෙනුලි තෙහන්සා. මම අම්පාර දිස්ත්‍රික්කයේ මම ඉගෙන ගන්නේ DS සේනානායක ජාතික පාසලේ. මට ශිෂ්‍යත්ව ලකුණු 170යි. ඉස්කෝලේ ගියේ මේ සතියේ ඉඳන් විස්ඩම් එකෙන් තමයි මම ඉගෙන ගත්තේ. ගොඩක් සතුටුයි මේක ගන්න හම්බෙච්ච එක ගැන. සෑල්ලත් හොඳට කියලා දෙනවා. අහන්න ආසයි. ගොඩක් අමාරු ඒවා කියලා දෙන හින්දා ආයෙ තේරුම් ගන්න පුළුවන්. පන්ති යන්න බැරි වෙච්ච ඒවා රෙකෝඩ් බලලා ලියා ගන්න ඇල්ලට ඉගෙනනවාද කියලා තැන්කි. ඔව් හොඳයි තෙනුලි දුව ළඟ මේ මොහොතේ සම්බන්ධයෙන් කවුද පුතේ? ගෙදරින් කවුද ඉන්නේ? සර් මම තෙනුලිගේ අම්මා. සර් ඔව් කියන්න මම ඇහෙනවා අපිට. කියන්න තෙනුලිගේ අම්මා අම්මගේ අදහස ඇහෙනවද? ඔව් ඇහෙනවා කියන්න. සර් පන්තියට සම්බන්ධ වෙන ලැබිච්ච ගැන ගොඩක් සතුටුයි. මම ගොඩක් ආඩම්බර වෙනවා දරුවෝ ගැන. ඒ වගේම තමයි දරුවා වෙන කොහෙවත් පන්ති යන්නේ නැහැ. එයා මේ සතියෙන් තමයි ඉස්කෝලේ යන්නේ. ඉතින් මේ ලකුණු වලට හේතුව වෙලා තියෙන සර්ලම් තමයි. එතකොට මොකද මගේ දරුවට කිසිම පාසලක් මේ වෙනකන් තිබුණේ නැහැ. ළඟදී පටන් ගත්තේ. ඉතින් මේ ලකුණු ඔක්කොම ගන්න සර්ලගේ සර්ලගේ ඒ දෙන සහයෝගය තමයි දරුවට ලැබුණේ. ඉතින් ඒ වගේම හැමදේම කරුණු සරලව පැහැදිලි කරනවා වගේම
සමාජයේ ජීවත් වෙන්න ඕන විදිහ පවා හොඳට කියලා දෙනවා. එයා හරි ආසාවෙන් පන්තියේ ඉන්නේ. ඒ අපි 6 වසරේ පන්ති බාර මිසුත් මතක් කරන්න ඕනේ. හදිසියට කෝල් එකක් දීලා ඇහුවා ඒවල් හරියට පැහැදිලිව කියලා මේක කරන මේ විදිහට කළා. මේ ඉතින් ඒ මිස් ආදරේ මම හිතමුකෝ යන්නේ. ඔව් මම හිතන්නේ තාක්ෂණික ගැටලුවක් මත එනොල්ට එලෙසින් සම්මත බිලියන ඇති කලක් නෑ හොඳ ලස්සන අදහසක් අපිට වටින අදහසක් දැනෙන අදහසක් බොහොම ස්තුතියි අම්මේ අපි නම් දැන් යමුනවා මීළඟ සම 11 වෙනි ස්ථානය ඔබට ගෙන 11th place මන්දිනු තෙදිස් ශ්‍රී සුමංගල නැෂනල් කොලෙජ් වලපනේ ලකුණු 958ක එකතුවක් සමග තමයි මන්දිනු තෙදිස් දිනා ගන්න දවසේදී සම 11 වෙනි ස්ථානය මන්දිනු මගේ නම මන්දිනු තෙදිස් සත්නායක මං ඉන්නේ නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ මගේ පාසල ශ්‍රී සුමංගල ජාතික පාසල මම ශිෂ්‍යත්ව පාස් මම විස්ඩම් එකට ආසාවෙන් සම්බන්ධ වෙනවා සර්ලට ගොඩක් ස්තුතියි ඔව් ලංකාවෙම 11 වෙනි ස්ථානය පුතා දිනා ගන්නා විට අම්මේ මොකද හිතෙන්නේ පුතා ගැන සහ විස්ඩම් අපි ගැන මොකද හිතෙන්නේ එකතු වෙලා කෙටි කාලයක් තුල ලංකාවෙම ඉහළ තැනකට පුතා පැමිණීම ගැන සාද අපිට කරන්ට් එක නෑ හුලඟක් සැරයි මං කියන දේවල් හරියට පැහැදිලිව ඇහිදන්නේ නෑ පළමුවෙන්ම විදුහල්පතිතුමා ඇතුළු විශ්වවිද්‍යාල ආයතනයේ සියලුම ගුරු භවතුන්ට ගොඩාක් ස්තුතියි. පුතාට 6 වසරට හොඳ අමතර පන්තියක් හොය ඉන්නකොට තමයි Facebook එකෙන් විශ්වවිද්‍යාල දැනගන්න ලැබුණේ. 6 වසරේ මුලින් ධම්ම පන්ති වලට සහභාගී වෙනවා ගුරු හොඳයි පුතා කියනවා ආය නොසල කියන දේවල් හොඳට පාඩම් හිටිනවා ඕලේ වාර විභාගයේත් ලය වෙනකොට ලකුණු දීලා තියෙනවා පුතා ඒ මොකට වැඩියෙන් ඉන්නවා විෂයන් දෙක ලකුණු 100ක් තියෙනවා ඇත්තටම මේ වගේ ප්‍රතියක් උනේ විශ්වම ආයතනයේ නිසා කිසිම අමතර පන්තියකට සහභාගී අපි ඉන්නේ ගොඩක් විස්තරේ අමතර පන්ති ඇත්තෙත් නැත්නම් නාය යනවා දෙකට කිහිප සැරයක්ම නායම් වලට ඒ කාලෙට ළමයි ඉස්කෝලේ යව බයයි. ඉතින් මම බයේ හිටියේ ළමයට ඕන කරන දැනුම දී ගන්න බැරි වෙයි කියලා. ඇත්තටම විශ්වවිද්‍යාල ආයතනය නිසා දැන් ඒ බය ඇත්තෙම නෑ. විදුහල්පතිතුමාටත් පන්ති භාරයටත් සියලුම ගුරු භවතුන්ට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං දුව සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාල ආයතනයේට මේ කරන සේවය දිගින් දිගටම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ස්තුතියි. ඔව් එතරම් දැඩි බාධක අභියෝග වලට මුහුණ දී අධ්‍යාපනයෙන් ජය ගැනීමට මන්දිනු ලොකු වෙහෙසක් දරනවා ඒ කැපකිරීම වල ප්‍රතිඵලයක් තිබෙනවා ඉතින් සතුටුයි ඉතින් තවත් පොතේ අධ්‍යාපනය ගමනේ ඉදිරියටම යන්න කියලා අපි ප්‍රාර්ථනා කරන විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතනය විශ්වවිද්‍යාල ඔන්ලයින් පාසල වශයෙන් අපි නම් දැන් යමු වන්නේ ජාතික මට්ටමේ ලකුණු අනාවරණය කිරීම තුළ 6 වෙනි ශ්‍රේණිය සිංහල මාධ්‍ය 10 වෙනි ස්ථානය ලබා ගන්න අපේ ජයග්‍රාහකයා ඔබට ඉදිරිපත් කරන්න 10th place මහිදී සුහන්සා සෙන්ට්‍රල් කොලෙජ් කැකිරාව 87.45ක ඉහළ ප්‍රශ්නතයක් ලකුණු 962ක සමස්ත එකතුවක් සමගින් තමයි මහිදී දිනාගන්නේ 10 වෙනි ස්ථානය මහිදී සුහන්සා එකතු වෙනවා මහිදී
මගේ නම කියන්න බලන්න. මහිදිතා. මම ඉගෙනුම ලබන පාසල කැකිරාව මධ්‍ය විද්‍යාලය. මගේ ශිෂ්‍යත්වයට ලකුණු 153යි. මට මේ වගේ ස්ථානයක් ලබා ගැනීම ගැන හරිම සතුටුයි. විශ්ඩම් එකේ ගුරුවරු අපිට හොඳින් උගන්වනවා. ඒ වගේම මග ඇරුණ දෙයක් රෙකෝඩින් වලින් බලා ගන්න පුළුවන්. මට ගොඩක් සතුටුයි. ඉතින් සුහන්සගේ අම්මා නේද ඉන්නේ? අම්මේ මොකද දරුවගේ ජයග්‍රහණය ගැන දුවගේ ජයග්‍රහණය ගැන අද දැනෙන සතුට කොහොමද? ගොඩක් සතුටුයි සර්. ඉතින් මේ ආයෙදාම පන්තිලේ ගොඩක් සතුටින් සහභාගී වෙනවා. උගන්වන දේවල් මේ මතක තියාගෙන රෙකෝඩින් එහෙම බලනවා මග හරින දෙයක් එයාට බලා ගන්න එහෙම. ඉතින් එයා ගොඩක් සතුටින් ආසාවෙන් පන්තිලට සම්බන්ධ වෙනවා. සතුටුයි. ගොඩක් දරුවන්ගේ සිහින සැබෑ කරන විස්ඩම් ඔන්න පළමු වාර පරීක්ෂණයේ ලකුණු 6 ශ්‍රේණිය දරුවන්ගේ ලකුණු ලබා දීම සිදු කරනවා. ඇත්තටම ඔබ විස්ඩම් අධ්‍යාපන ඒකකයත් එක්ක සම්බන්ධ වෙලා මාස 4ක් 5ක් වගේ කෙටි කාලයක් තමයි වෙන්නේ. ඒ කාලය තුල ඔබගේ අනාගතය සාර්ථක කරගන්න විශ්වාසය ගොඩනගා ගන්න ශක්තියක් වෙන්න විස්ඩම් අධ්‍යාපන ඒකකයට පුළුවන් වීම පිළිබඳ ඇත්තටම ලොකු ආඩම්බරයක් එකතු කරගන්නවා වගේම 9 වෙනි ස්ථානය යන්නයි සූදානම. ඇත්තටම මේ ලකුණු විචලනය වෙලා තියෙන්නේ 20 වෙනි ස්ථානයේ සිට 9 වෙනි ස්ථානයේ දක්වා ලකුණු 20 වෙනි ස්ථානයේ සිට 9 වෙනි ස්ථානයේ දක්වා ලකුණු 32ක වෙනසක් තියෙනවා. ලකුණු 32ක වෙනසක්. ඒ කියන්නේ එක විෂයයකට ලකුණු 3 ගානේ වැඩි කරගත්තා නම් 20 වෙනියා පළවෙනිය වෙන්න පුළුවන්. ඒ වගේ 100 වෙනියත් අතර තියෙන චූටි ලකුණු වෙනසක්. චූටි වෙනසකින් තමයි මේ දක්ෂ දරුවන්, ශිෂ්‍යත්වයේ සමත් දරුවන් ඉන්නවා, ශිෂ්‍යත්වයේ සමත් වෙන්න බැරි දරුවන් ඉන්නවා. සමහර දරුවන් අසමත් වීම ඔවුන්ගේ සාර්ථකත්වයට හේතුවක් කරගෙන තිබෙනවා. ලකුණු ශිෂ්‍යත්වයට අඩු වුණා. ඒක නිසා මං 6 ඉඳලා වැඩ කරගෙන යනවා. ඉතින් ශිෂ්‍යත්ව සමත් දරුවෝ ඉන්නවා ඉහළම මට්ටමටම වැඩ කරගෙන යනවා කියලා අදිෂ්ඨාන කරගත්තා. එහෙනම් 9 වෙනි ස්ථානය අපි බලමු. 9 place මෙතුම්සා නෙත්සිලුනි සෙන්ට් ඇන්ඩ්‍රූස් සෙන්ට්‍රල් කොලේජ් පුත්තලම. පුතේ මෙතුම්සා නෙත්සිලුනි ලකුණු 970ක් සාමාන්‍ය 88.18ක සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක් 88.18ක. ඉතින් විශාල ලකුණු ප්‍රමාණයක් පුතේ. ඉතින් ඔබට දැනෙන සතුට ඔබ තවම චූටි. ඔබට සතුට දැනෙන ආකාරය ප්‍රකාශ කරන්නත් චූටි ප්‍රශ්න ඇති. ලොකු සතුටක් තියෙනවා ඒත් කියාගන්න බැරි ගැටලුවක් ඇති. තවම පොඩි දුවේ නේද? ඉතින් සාමාන්‍ය පෙළ දක්වාම ඔබත් එක්ක විස්ඩම් ඉන්නවා කියලා බොහොම විශ්වාසයෙන් කියනවා. ඒ විතරක් නෙවෙයි උසස් පෙළ දක්වාම ඔබ විශ්වවිද්‍යාලයේ යනකම්ම විස්ඩම් අපි ඔබත් එක්ක ඉන්නවා. ඉතින් ඒ ගැන ලොකු විශ්වාසයක් ඔබට තබමින් දෙමව්පියන්ට ඒ විශ්වාසය ගොඩනැගෙන ආකාරයට විශ්වාසනීය බලාපොරොත්තු දෙමින් කියන්න බලන්න විස්ඩම් දැනෙන හැටි කොහොමද ගුරුවරු කොහොමද පන්තියට ලොග් වෙන්නේ මේ හැම දෙයක්ම මම ඉතිහාසයේ පන්තියට ලොග් වෙන්නේ නැති වුණාම රෙකෝඩින් බලනවා. ගොඩක්ම කැමති මං ගණන් සර්ගේ සිංහල සර්ගේ පන්ති වලට සහභාගී වෙන්න. ඇත්තම කිව්වොත් සිංහල සර් ගාන්තේ සර් හොඳට උගන්වනවා. විස්ඩම් පන්තියේම හැමතිස්සෙම අපේ පිටිපස්සෙන් ඉන්නවා. මට මගහැරුණු නෝට් දාන්න නැති ප්‍රශ්න අහුවාම මට අයියා කියලා දෙනවා. ඒක නිසා මම දැන් මේ ශිෂ්‍යත්වයට මට 126යි. ඇත්තටම දැන් මම මෙතන තත්වයක ඉත්තේ මට ගොඩක් සතුටුයි. මගේ අම්මයි අප්පච්චි අයියා තමයි ගොඩක් මට උදව් කරේ. විස්ඩම් පන්තියත් මට බොහොම මේ හොඳක් කරා. ඔව්. ඔබ අන්න දැන් දෙපේනවනේ. Tamanට උනන්දුව උවමනාව විශ්වාසය තියෙනවා නම් මේ ලෝකයේ ළඟා කරගන්න බැරි ඉලක්කයක් නැහැ. I think
කුඩා කල සිටම තමන්ගේ ඉලක්කයන් වලට බොහොම පැහැදිලිව ගමන් කරන්න ශක්තිය ලැබීම පිළිබඳ විස්ඩම් විදුහල්පතිවරයා විදිහට මම හිතනවා අම්මත් ලොකු සතුටකින් ඉන්නේ. ඉතින් අම්මට කොහොමද විස්ඩම් දැනෙන්නේ? මෙයා මේ ශිෂ්‍යත්වයේ ලකුණු අඩුවෙන් තමයි ගත්තේ. ඉතින් දැන් එයා කොහොමද දැන් සර්ලා හින්දා සෑහෙන්න ඉස්සරහින් ඉන්නවා. මේ පරිස්පොරේට ලකුණු ඔක්කොම හොඳයි. 90ට උඩින් තියනවා හැම ලකුණුම. මේ හොඳටම හොඳයි. මෙයා අද ස්විමින් කරනවා. බාහිර කටයුතු හොඳටම කරනවා. ඒත් එක්කම ඉතින් දැන් වඩා අනිත් එක මම ජොබ් එකත් එක්ක මට බබාව අරගෙන කරන්න දෙයක්වත් නැහැ. දැන් හොඳම හැමදාම එයා හවස 6 විතර වෙද්දි ක්ලාස් වලට ලොග් වෙන බලාගෙනමයි ඉන්නේ. ආසාවෙන් එයා ඉන්නවා ක්ලාස් වලට. එනම් පුතාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. කාර්ය මණ්ඩලත් ගොඩාක් හොඳයි. මොන හරි හදිස්සි කතා කරොත් එහෙම හොඳ සර්විස් එකක් දෙනවා. ඉතින් සර්ලා ළමයිව හරියට ළමයි හරියට පාලනය කරගෙන ළමයිව හොඳට හැමෝම වගේ මගේ බබා නම් හොඳට අවධානයෙන් ඉන්නවා. එයාගේ තනියම එයා ඔක්කොම කරගන්නවා. ඉතින් ඒ හින්දා මේ අපේ බබා සෑහෙන රද්දට විස්ඩම් හින්දා විස්ඩම් වලට ගොඩාක් ස්තුතියි. එහෙනම් සිග්නි ඔබට දෙවන වාරේ තවත් ඉහළ ලකුණු වලට යන්න හැම විෂයෙටම මේ තිබෙන ලකුණු ප්‍රමාණයට වඩා අදරිසල් සීට් එක ගෲප් එකට දානවා. එතකොට බලා ගන්න මොනවටද අඩු වෙලා තියෙන්නේ මොනවටද වැඩි වෙලා තියෙන්නේ කියලා. තව ස්වල්ප මොහොතකින් ලකුණු ලබා දීමේ උත්සවය අවසන් වෙන මොහොතේම රිසල්ට් සීට් එක ගෲප් එකට දානවා. හැම දරුවෙකුම බලා ගන්න. ඉතින් මුල් 20 දෙනා අතර නොසිටි දරුවන් මුල් දෙනා අතරට 20 දෙනා අතරට එන්න බැරි වෙච්ච දරුවන්ට හිතා ගන්න ඕන මම ඊළඟ වාරයේ හැම විෂයකටම ලකුණු වැඩි කර ගන්නවා. මුල් 20 දෙනා අතරට එන්න කියලා නෙමෙයි මම පෞද්ගලිකව කියන්නේ. හැම විෂයකටම ලකුණු 80ට වැඩියෙන් අරගෙන තමන්ගේ ලකුණු මට්ටම ඒ ආකාරයෙන්ම සාමාන්‍ය පෙළ විභාගය දක්වාම පවත්වාගෙන යන්න කියලා. එහෙනම් යනවා 8 වන ස්ථානයට 8th place උදම්වින් සස්විරු මාර්ස්ටෙලා කොලේජ් නිගම්බෝ. උදම්වින් සස්විරු ලකුණු 976ක් අරගෙන 1279 මොනවාම හේතුවක් නිසා අද ඇත්තටම ආයහපත් කාල ගුණයත් එක්ක සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන් ගොඩක් ඉන්නවා. අපි එහෙනම් සම 8 වෙනි ස්ථානයක් තවත් 8 වෙනි ස්ථානයක් තිබෙනවා. ඒ ස්ථානය කරා දැන් පියමන් කරනවා. 8th place පහන්දී ප්‍රභාත්මා ඩී.එස්. සේනානායක කොලේජ් අම්පාර. මගේ නම පහන්දි ප්‍රභාත්මා. මම ඉගෙනම ලබන පාසල ඩී.එස්. සේනානායක ජාතික පාසල. මගේ ශිෂ්‍යත්වර ලකුණු 157යි. මම විස්ඩම් ඔන්ලයින් පාසලට එන්න හරිම සතුටින්. විස්ඩම් ඔන්ලයින් ක්ලාස් එකේ උගන්වන ගුරුවරු හරිම හොඳයි. මට ඒවා හරියට තේරෙනවා. ඒ වගේම මට මගේ අරන දෙයක් රෙකෝඩින් දෙපාරක් විතර බලනවා. ඇත්තටම මට සතුටුයි. සර් ඇහෙන්නේ නැහැ. ඔව් පහන්දි ප්‍රභාත්මාගේ අම්මා ළඟ ඉන්නවා. ඉතින් අම්මේ මොකද හිතෙන්නේ? දුව ලබා ගන්න ජාතික මට්ටමේ ප්‍රබලතම ස්ථානයක්. 8 වෙනි ස්ථානය කියලා කියන්නේ. මොකද පාසල් ක්‍රමේ ඉක්මවා ගිහිල්ලා ඉතින් දුව ගැන මොකද හිතෙන්නේ? සහ විස්ඩම් ආයතනය ගැන දැනෙන්නේ කොහොමද? ඇත්තටම සර් මුලින්ම මම විස්ඩම් ආයතනයට ස්තුති කරනවා. අපේ ළමයා 300ටත් අඩු කුඩා පාසලක ඉගෙන ගත්තේ. දැන් මේ සතියක් විතර වෙන අලුත් පාසලට ගිහිල්ලා තාම විෂය නිර්දේශ ආවරණය කරලත් නැහැ. සියලුම විෂයන් ආවරණය කරගත්තේ මේ විස්ඩම් ආයතනය මගින්. ඇත්තටම සතුටුයි මේ ආයතනය තුල ලබාගත් විෂය දැනුම තුලින් ඊටාම විශිෂ්ට ජයග්‍රහණයක් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබාගෙන තිනවා. ඉතින් දෙමාපිය විදිහට ඇත්තටම අපි සතුටු වෙනවා. ඒ වගේම මේ ආයතනයේ උගන්වන ගුරුවරු ඇත්තටම දක්ෂයි. අපිට කවදාවත් ගමේදී හමු නොවන ගුරු පිරිසක් ඉන්නවා. ඉතින් ළමයට නවීන තාක්ෂණය යොදාගෙන ඉගෙනීම් කටයුතු කරන හින්දා රූප මාධ්‍ය වැඩිපුර යොදා ගන්න හින්දා ඇත්තටම දරුවෝ ඒවා ධාරණය කරගන්න ප්‍රමාණය වැඩි. ඉතින් ගමේ ජීවත් වෙන දෙමාපිය විදිහට මම ඇත්තටම සතුටු
විස්ටම් ආයතනට ස්තුති කරනවා තව තවත් මේ වගේ දරුවන්ගේ net pack දීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. හොඳයි ඒ පහන්දි ප්‍රභාත්මා තමයි එසෙන් කතා කරන්නේ. අපි එහෙනම් දැන් යමු වෙනවා 7 වෙනි ස්ථානයේ ඔබට අනාවරණය කරන්නට. 7th place තිසුරි තිනෙත්මා Central College දෙබරවැව 978ක ලකුණු එකතුවක් 88.91% තමයි තිසුරි 7 වෙනි ස්ථානයේ ගන්නේ ලංකාවේම දරුවන් එක්ක තරගවලදී. තිසුරි ඔබ ලබා ගන්න විශාල ජයග්‍රහණ පුතේ තියෙන සතුට හැඟීම නම කියලා පාසල කියලා නේද? දුවගේ ඒ විස්තර ලස්සනට අපිට කියන්න. මගේ නම UWA තිසුරි තිනෙත්මා. මම ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ. මට ශිෂ්‍යත්වයට ලකුණු 160යි. මම දැන් ඉගෙනුම ලබන පාසල හාදබර මධ්‍ය මහාවිද්‍යාලය. මම කලින් ගියේ හාදබර ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලයට. විස්ඩම් එකේ ගුරුවරු ගැන කතා කරත් ඒ ගුරුවරු අපිට ඉතා හොඳින් කරුණු ඔළුවට යන විදියට ගොඩක් හොඳින් කියා දෙනවා. ඒ වගේම රූප සටහන් සහ වීඩියෝ පට අපිට පෙන්වන නිසා ඒව තවත් හොඳින් ධාරණය වෙනවා. ඒ වගේම මග හැරුණ පන්ති වාරයකට වුණත් රෙකෝඩින් සහ නෝට් එක අපිට එවන නිසා අපිට තවත් හොඳින් අපගේ අධ්‍යාපන කටයුතු කර ගැනීමට හැකි වෙනවා. මේ ලැබුණු ස්ථානය ගැන ඉතින් මට ගොඩක් සතුටුයි. මම කිසිම පන්තියකට මේ වෙන විට යොමු වෙලා නැහැ. මේ පන්තිය මට හම්බුනේ තහම්බෙන්. ඒ ගැන ඉතින් මට ගොඩක් සතුටුයි. හොඳයි. අහම්බෙන් හම්බුණු පන්තියක් වුණත් අද වෙද්දී ජාතික මට්ටමේ ඉහළම තැනකට දුව රැගෙන එන්නට සමත් වෙලා තියෙනවා. අම්මේ එදා ඔබ විස්ඩම් ආයතන තෝරා ගැනීමේ සතුට ඒ නිවැරදි භාවය තවත් තහවුරු වෙලා තියෙනවා. දුව ලබා ගන්නේ ජාතික මට්ටමේ ජයග්‍රහණයක්. අපිට පුළුවන් නම් තව ටිකක් දුව ගාවට එන්න ගොඩක් හොඳයි. දුව ගාවට ඇවිල්ලා කතා කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් අපිට කියන්න මේ කොහොමද මේ රැඳෙන සතුට සහ විස්ඩම් ආයතනය ගැන අම්මා කෙනෙක් වශයෙන් දකින්නේ කොහොමද කියලා? අයබෝන් සර්. මගේ දරුවා 5 වසරේදීවත් කිසිම පන්තියකට සහභාගී වුණේ නැහැ. 6 වසරේදීත් අමතර පන්ති කිසිවකට සහභාගී වුණේ නැහැ. මේ ආයතනයට විතරයි ආවේ. ගුරුවරුන්ගේ මනා ඉගැන්වීම නිසා දරුවා මේ වගේ තැනකට ඇවිල්ලා තියෙනවා සතුටුයි. ඔව්. දරුවගේ ජීවිතය අධ්‍යාපනය තුළ නිවැරදි මඟට යොමු කරනවා කියලා කියන්නේ කොයිතරම්නම් යහපත් වැඩක්ද? දෙමාපියන් වශයෙන් ගොඩක් දුක් කරදර විඳින්නේ දරුවන් වෙනින් වේදම් කරන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය හොඳ තත්ත්වයකට රැගෙන ඇවිල්ලා ඔවුන් හොඳ අධ්‍යාපනයක් ලබා දීලා දරුවන්ව ජීවිතේ ජයග්‍රාහකයෙක් බවට පත් කරවන්න. ඒ ජයග්‍රාහකයන් තනන ගමනේ විස්ඩම් අපේ මෙහෙවර තමයි මෙලෙසින් ඔබ ඉදිරියට ගහරින්නේ. අපි එහෙනම් දැන් යමු වෙනවා 6 වෙනි ස්ථානය 6 වෙනි ශ්‍රේණියේ ප්‍රථම වාර පරීක්ෂණයේ සිංහල මාධ්‍ය මෙලෙසින් ඉදිරිපත් කරන්න. 6th place සදිනි දුරංගා St. Thomas Girls High School මාතර 982ක ලකුණු එකතුවක් 89.27ක සාමාන්‍ය අගයක් සමගින් තමයි සදිනි දුරංගාට ජයග්‍රහණය දුර නොවි ළඟට රැගෙන එන්නට හැකියාව ලබා ගන්න. සදිනි වදිනා ගන්නේ ලංකාවෙම 6 වෙනි ස්ථානය. ලොකු සතුටක් දැනෙන වෙති පුතේ නේද? ඒ දැනෙන සතුට වචන වලට හරවලා අපිට ලස්සනට කියන්න, දුවගේ නම කියන්න, පාසල කියලා ශිෂ්ටත්වයේ සමත් ලකුණු ගන්න වෙට පවසලා ලස්සන අදහසක් පුතේ අපිට කියන්න. මගේ නම සදිනි දුරංගා. මගේ පාසල තෝමස් උසස් බාලිකා විද්‍යාලය. මගේ ලකුණු 159යි. ඇත්තටම කිව්වොත් මට හරිම සතුටුයි. මම මේ පන්තිය ආරම්භයේ සිටම ආවා පන්තියට. මේ පන්තියේ උගන්වන හැම දෙයක්ම මට හොඳට තේරෙනවා. ගුරුවරු හොඳට උගන්වනවා. කියන්නේ අපිට තේරෙන විදියට වීඩියෝස් එහෙම දාලා හොඳට කියා දෙනවා. ඒ කියන්නේ අපිට පන්තිය මොකක් හරි වෙලා කරගන්න බැරි වුණොත් අපිට ඒකට රිපීට් දානවා ඊට පහුවදාම. ඒක අපිට කරගන්න තියෙන මේ පන්තිය කරගන්න බැරි වුණොත් ඒක කරගන්න පුළුවන් නේ. ඒකත් ලොකු උදව්වක්. මම අනිත් එක මේ පන්තියේ ඉන්න හැම ගුරුවරයෙකුටම හරි කැමතියි. ඒ කියන්නේ හොඳට අපිට කියා දෙනවානේ. කියන්නේ අපිව සතුටු කරනවා. ඒ වගේම හොඳට තේරෙන විදියට කියා දෙනවා. ඒ වගේම
ගණන් සර් මං හරි ආසයි. ඒ කියන්නේ හිටපු ගමන් තරහ යනවා. ඒ වුණාට අපිට හරි ආදරෙයි. සිංහල සර් එහෙම තමයි. කියන්නේ අපිට විනෝදයෙන් විනෝද ජනකයි. අපිට වෙලාව යනවා දැනෙන්නේ නැහැ. මම හරි ආසයි. ස්තුතියි. හොඳයි. තදිනට ජයග්‍රහණයක් ලබා ගන්නේ ලංකාවේම ස්ථානයක් දිනා දෙමින් අම්මේ. දුව ගැන අම්මා දකින දැනෙන සතුට කොහොමද? විස්ඩම් ආයතනය සමග එකතු වෙලා මේ කෙටි කාලයක් තුළ මෙතරම් ජාතික මට්ටමේ ජයග්‍රහණයක් දිනා ගන්නට හැකියාව ලැබීම ගැන අම්මා කෙනෙක් වශයෙන් දැනෙන්නේ කොහොමද? ඒ අපරිමිත සතුට අපිට කියන්න ලස්සනද? බොහොම සතුටුයි දරුවා ගැන. ඇත්තටම මේ පාසලේ අර අධ්‍යාපනය විතරක් නෙමේ කරන් යන්නේ දරුවට ගුණ ධර්ම ටික කියලා දෙනවා. ඒ වගේම විනයක් ඇතුව පන්තියක හැසිරෙන විදිය දරුවට ගොඩක් ඒක මඟ පෙන්වනවා. ඒ විනයක් ඇතුව අධ්‍යාපනය විතරක් ලබල වැඩක් නැහැ. මොකද ගුණ නැන දෙකත් දරුවෙක්ගේ අනිවාර්යයෙන්ම හැදෙන්න ඕන. ඉතින් ඒ දෙකම නිවැරදිවම කෙරෙන ආයතනයක් තමයි විස්ඩම් ආයතනය කියන්නේ. ඉතින් අපිත් ගොඩක් පින් කරලා තියෙනවා මේ වගේ ආයතනයක මේ වගේ ගුරු මඩුල්ලක් ළඟ අපේ දරුවා අධ්‍යාපනය ලබනවත් දකින්න චුට්ටි මුදලක් අරගෙන ලොකු සේවාවක් කරනවා. ඒකට අපි ඇත්තටම මේ ණය ගැති. ඉතින් දරුවා පීඩනයක් නැතුව ඉගෙන ගන්නවා. පාසල අවසන් වෙලා ඇවිල්ලා ලොකු විවේකයක් දරුවට ලැබෙනවා. 6:00 කියන්නේ දරුවා හොඳට ඒ නිදහස ලබලා තමයි පන්තියට යන්නේ. එතකොට අර පීඩනයක් නැහැ, සතුටින් යන්නේ. ඉතින් යා සංගීත, චිත්‍ර, නැටුම් කියන බාහිර ඒ හැම දෙයකම එක විදිහටම දක්ෂයි. දරුවගේ ඉතින් මේ ඒ අනාගතයේ ඇත්තටම ඉතින් අපි දකිනවා විස්ඩම් ආයතනය නිසා දරුවා ඒ ටික කරගන්නවා. අපි ඉතින් අපිත් ලොකු සහයෝගයක් ලබා දෙනවා. හදිසියෙන් තමයි පන්තියකට බොහෝම කලාතුරකින් මං හිතන්නේ පන්ති වාර 2ක් වගේ තමයි දරුවට යන්න බැරි වුණේ. ඒකත් ඊට පහුවදාම රිපීට් කරගෙන අම්මේ දාලද දැන් දාලද කියලා අහලා අනිවාර්යයෙන් මේක කරගන්නවා. අර දවසේ උගන්වන ඒ පාඩම ඊට පහුවදාම ෂෝට් නෝට් කරගෙන ඒක දෙතුන් සැරේ බලලා එහෙම තමයි ඉතින් ගොඩක් මහන්සියෙන් තමයි මේ ප්‍රතිඵලය ලබා ගත්තේ. සියලුම ආයතනයේ ගුරු මහත්ම මහත්මීන්ට හැම දිනාටම මේ කාර්යය තවදුරටත් හොඳින් කරගෙන යන්න හැකියාව ලැබේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි. ඒ තමයි සදින දුරංගා සහගේ ආදරණීය අම්මා. අපිට නැවතත් තිබෙන්නේ සම ස්ථානයක්. මේ සම 6 වෙනි ස්ථානය 6 වෙනි ශ්‍රේණිය සිංහල මාධ්‍ය විස්ඩම් ඔන්ලයින් පාසලේ. 6th place Nuran Akesh, President's College, Maharagama. 982ක ලකුණු එකතුවක්. නුරාන් ආකේෂ් ගෙන එනවා ලංකාවෙන්ම 6 වන ස්ථානයේ දක්වා ඉහළටම. නුරාන් පුතාගේ නම කියන්න, පාසල කියලා, ශිෂ්‍යත්වයේ සමත් ගන්න කියලා. ඔව් ලස්සනට අපිට අදහස කියන්න. මගේ නම නුරාන් ආකේෂ්. මම ඉගෙන ගන්නේ මහරගම ජනාධිපති විද්‍යාලයේ. මම සතුටු වෙනවා ගොඩක් මේ වගේ ස්ථානයක් ලබා ගන්න පුළුවන් වෙච්ච එක ගැන. විස්ඩම් එකේ ඉන්න සර් මිස්ලා ගොඩක් හොඳට උගන්වනවා. යන්න පන්තියකට බැරි වුණා රෙකෝඩින් නෝට් දාලා ආපහු ආවරණය කරගන්න පුළුවන් විදිහට හදලා දෙනවා. පන්තියේදී වීඩියෝ පට එහෙම පෙන්නලා ගොඩක් හොඳට උගන්වනවා. අමාරු දෙයක් තිබ්බොත් 4-5 පාරක් කියලා දීලා හොඳට මොනිට් දානවා. මට සතුටුයි මේ වගේ ස්ථානයක් ලබා ගන්න පුළුවන් වෙච්ච එක ගැන. සර් මිස්ටර්ට බොහොම ස්තුතියි. ඔව් නුරාන් ආදරණීය පුතා ඒ වගේ ලස්සන අදහසක් කියද්දී අම්මේ මොකද ඉතින් අම්මා කෙනෙක් විදිහට ජීවිතේ ගොඩක් දුක් කරදර ප්‍රශ්නත් එක්ක මුහුණ දීලා නේද දරුවන්ට උගන්වන මහන්සි වෙනකොටනේ අම්මා කෙනෙක් වශයෙන් ලබන එකම සතුට තමයි දරුවන්ගේ ජයග්‍රහණ. මේ මොහොතේ පුතාගේ ජයග්‍රහණය ගැන දැනෙන සතුට කොහොමද? සහ විස්ඩම් අපි ගැන අම්මාගේ අදහස කොහොමද? ඇත්තටම ගොඩක් සතුටුයි සර්. විස්ඩම් එකට සම්බන්ධ වෙන්නේ මේ පන්තියේ පුතේගේ අම්මා කෙනෙක් නිසා. ඉතින් පුතා දැන් ඉස්කෝලේ ඉගෙන ගන්න බැරි ගොඩක් වෙලා පළවෙනි වාරයේ ඇත්තටම ගොඩක් ඒවා මග ඇවිල්ලා තිබුණා ඉස්කෝලේ. ඒත් විස්ඩම් ආයතනයේ උදව්වෙන් එයා ඉස්කෝලේ පළවෙනි ස්ථානෙ ගත්තා. සෙක්ෂන් එකේ පළවෙනි වුණා.
ඇත්තටම මේ විස්ටර්න් එක පිළිසිදු වෙන්න ඇත්තටම හොඳටම උගන්වනවා. සමහර වෙලාවට ක්ලාස් එකට යන්න බැරි වුණාම රෙකෝඩින් වලින් ගොඩාක් වෙලාට ආවරණය කරගන්නවා. එයා ක්ලාස් එකට සම්බන්ධ වෙනකොට හැබැයි ගොඩාක් වෙලාවට මම ළඟ ඉන්නවා. ඉතින් ඒකින්ම මට තේරෙනවා ඇත්තටම විස්ටර්න් එකේ උගන්වන විදිය. ඇත්තටම විස්ටර්න් එකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ මේ වගේ පුංචි මුදලකට අපිට විෂයන් 11ක් දෙනවා. ස්තුතියි. හොඳයි. ඒ තමයි නුරාන් සහ ඔහුගේ ආදරණීය අම්මා. ඉතින් දන්නවා අද වර්තමාන මෙවැනි කාලයක දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විස්ටම් ඔන්ලයින් පාසල ඉටු කරන්නේ ජාතික මෙහෙවරක්. ඒ ජාතික මෙහෙවරේ තවත් අද්විතීය ප්‍රතිඵල බිහි කරන ගමන් මගේ ජයග්‍රාහකයන් ඉදිරිපත් කරන වැඩසටහන තමයි ඔබ මෙලෙසින් සම්බන්ධ වන්නේ. අපි නම් දැන් යමු වෙනවා 5 වෙනි ස්ථානය ඔබට ඉදිරිපත් කරන්න. 5th place ශවින්දි දිනෙත්මා Central College වැල්ලව. ශවිදිව රැගෙන එනවා මෙවර ශ්‍රේණිගත කිරීම වල 5 වෙනි ස්ථානයට. ශවිදි පුතාගේ නම කියලා, පාසල කියලා, ශිෂ්‍යත්වමත් ලකුණු ගානක් කියලා මේ මොහොතේ ලංකාවෙන්ම ඉහළම ප්‍රතිඵලයක් ලබාගෙන 5 වෙනි ස්ථානෙ දිනා ගැනීම සතුට පුතේ අපිට කියන්න. මගේ නම ශවිදි දිනෙත්මා. මම ඉගෙනම ලබන පාසල පුවැල්ලව ජාතික පාසල. මට ශිෂ්‍යත්වයට 139යි. මට ලකුණු 4ක් මදි වුණා. මට ගොඩක් සතුටුයි 5 වෙනි ස්ථානය දිනා ගන්න ලැබුණට. විස්ඩම් මාතෘකාව නිසා මට වාගේ පාසලේ පළවෙනි ස්ථානය දිනා ගන්න හැකි වුණා. මම ගොඩක් සතුටුයි. මට මේ පන්තියෙන් ගොඩක් සර්ලා කියන දේවල් හොඳට පැහැදිලි වෙනවා. වීඩියෝ කට දාලා කියලා දෙනවා. ඒවා පැහැදිලි කරනවා. මම ගොඩක් සතුටුයි. ස්තුතියි. ඔව් ශවිදි වගේ දුවෙක් බිහි කිරීමේ නේද අම්මේ? තාත්තේ ඔබට ලොකු සතුටක් ඇති දෙමාපියන් වශයෙන් දරුවන් ජයග්‍රහණ දකින්න විට මේ ජයග්‍රහණය ගැන අම්මා දකින්නේ කොහොමද? ඒ සතුට අපිත් එක්ක බෙදා හදාගන්නේ කොහොමද? නවුස මෙයා ඇත්තටම උනන්දුවෙන් මුල ඉඳන්ම වැඩ කරා මේකේ. අපිත් උනත් මේ නිතරම සැරකිල්ලෙන් බලනවා ක්ලාස් එකක් කට් වුණොත් මේ අපි ඒක කොහොම හරි රෙකෝඩින් එකක් හරි පෙන්නලා එයා ඒ මගට ගන්නවා. අර හවස් වරුව පොඩ්ඩක් නිදිමත වෙන නිසා මේ සර්ලා ප්‍රශ්න අහනකොට මෙයා හරිම අවදියෙන් ඒ කියන්නේ බයයි අර නිදිමත ආවත් ඒක පාලනය කරගෙන ලොකු උනන්දුවකින් අර ප්‍රශ්න අහනවා. නිතරම නම කියනවා. සමහර සර්ලාගේ උගන්වන ක්‍රමවේදේ බලද්දී අපිට හරිම සතුටුයි. මං හිතන්නේ දරුවක් තියෙනවා අපි මට ඒවා පාඩම් කරන්න ඕනේ නෑ. මේ මට බුද්ධ ආගම වීඩියෝ එකක් පෙන්නනවා. ඉතිහාසය, භූගෝල විද්‍යාව වගේ විෂයන් වල අපි කුස්සියේ ඉඳන් ඇත්තටම අහන් ඉද්දි උනත් අපිට හිතෙනවා මේ විෂයන් ආයේ පාඩම් කරන්න ඕනේ නැහැ කියලා. ඒ විදිහටම දරුවක් කියනවා මේ එයාට ඒ විෂයන් ආයේ පාඩම් කරන්න ඕනේ නැහැ. අර ටීවී බලන ටයිම් එක මේකට යොදාගත්ත එක ලොකු දෙයක්. ඇත්තටම මේ අපිට උනත් ලොකු පිටුහලක් වුණා. මෙයා ශිෂ්‍යත්වෙත් අර අසමත් වීම ගැන අපි ලකුණු අසමත් වීමකුත් නෙමෙයි. ඉතින් ලකුණු 4ක් මදි වීම ගැන අපි පොඩි කම්පාවකින් හිටියා මෙයා පසුබෑමකට ලක් වේද කියලා. නමුත් මේ සැරේ පන්තියේ පළවෙනි ස්ථානය ගත්තා. මම හිතන්නේ මේ ඉස්කෝලේ නම් ගොඩක් කෙරිලා තිබ්බ වැඩ ප්‍රමාණය පොඩි පසුබෑමක් තිබුණා. මේකේ නෝට්ස් අපිට ඇත්තටම අපි පෞද්ගලිකව ඉල්ලගත්තා මේ එතන හිටපු මිස්ගෙන්. එයා ඇත්තටම ලොකු සහයෝගයක් දුන්නා. එයා මේ නෝට්ස් දැක්කම අපිටත් හිතෙනවා මේ ලොකු මේ හරිම පැහැදිලි හරිම පිළිවෙල ආයතනයක්. අපි සතුටු වෙනවා අපිට විනායකගේ මඟ පෙන්වීමෙන් මේ ආයතනයට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඒ වගේම අපිත් මේ ඉන්න ගුරු මඩුල්ල ගැන පැහැදිච්ච නිසා අපිත් ඒ තවත් අයට මේකේ මඟ පෙන්නුවා. ඒ අනුව මම හිතන්නේ කීප දෙනෙක්ම එකතු වෙලා ඉන්නවා මේ ක්ලාස් එකත් එක්ක. ඉතින් අපිටත් සතුටුයි, දරුවටත් සතුටුයි. අද විශේෂයෙන් මේ වගේ මේ අගය කිරීමේ වැඩසටහනක් කරපු එක ගැන සතුටුයි. අපිට ගොඩක්ම වාර විභාගයට කලින් මෙයාට ඒ විභාගයට 6 වසරේ අවස්ථාවක් දුන්න එක ලොකුම දෙයක්. මෙයාට ඒ 6 වසර ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. මෙයා අර ගොඩාක් අර මේ ළමා මානසිකත්වයේ තාම ගොඩක් ඉන්නේ. අර 6 වසර වගේ බාර දුර රචනයක් වුණත් වචන 150ක් කියන එක මෙයාලගේ ඔළුවේ තිබුණේ නැහැ. ඉතින් මං හිතන්නේ මෙයාට ලොකු පිටුවහලක් වුණා ඉස්දම ආයතනය. අපි ඉදිරියටත් අනිත් අයටත් මගේ පෙන්නලා අපේ දරුවෝ තව ඉස්සරහට ගේන්න සියලුම ගුරු මණ්ඩලයට ආචාර්යවරුන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි සුභාශිංසනය කරනවා. හොඳයි. බොහොම ස්තුතියි අම්මේ. ඉතා වටින අදහසක්. ඉස්තම අපි ගැන දැනෙන විදිය සහ දරුවන්ගේ සතුට ගැන. ඉතින් ඒ තමයි අපේ 5 වෙනි ස්ථානයේ දිනා ගන්නා දියණිය. අපි දැන් හිමවනවා 9 වෙනි ස්ථානය ඔබට මෙලෙසින් ඉදිරිපත් කරන්න. 4th place චේතනා ප්‍රමෝදී
Royal Central College පොළොන්නරුව. සාමාන්‍ය ප්‍රතිශතය 90.55ක් සමස්ත ලකුණු එකතුවම අවශ්‍ය 96ක්. චේතනා ප්‍රමෝදී ඔබ දිනා ගන්න පුතේ සිව්වෙනි ස්ථානය ලංකාවේම සුවහසක් ප්‍රදේශ දිස්ත්‍රික් අතර සිටින දරුවන් දහස් ගාණක් අතරින් මෙවර හාහාපුරා කියලා අපේ අලුත්ම කණ්ඩායමේ 6 වෙනි ශ්‍රේණියේ ප්‍රථම වාර පරීක්ෂණයේ 4 වෙනි ස්ථානයේ සිව්වෙනි ස්ථානෙ දිනා ගන්නට ඔබ වාසනාවක් වෙනවා. පුතේ පුතාගේ සතුට ඒ දැනෙන හැඟීම අපිට කියන්න පුතාගේ නම කියලා පාසල කියලා ශිෂ්‍යත්වයේ සමත් ලකුණු ගානක් කියලා පුතාගේ අදහස් ටික ලස්සනට පුතේ රටටම එහෙන කියන්න. මගේ නම චේතනා ප්‍රමෝදී හතුආරච්චි. මම ඉගෙන ගන්න පාසල පොළොන්නරුව රාජකීය මධ්‍යම හා විද්‍යාලය. මට ශිෂ්‍යාතර ලකුණු 164යි. විස්දෙන් එකෙන් හොඳට උගන්වනවා. හොඳට තේරෙනවා ගුරුවරුන් කියලා දෙන දේවල්. මම ඊළඟ වාර විභාගෙට තවත් හොඳින් ලකුණු ගන්නවා. ස්තුතියි. ඔව් ලබන අලුත් බලාපොරොත්තු තවත් වැඩි කරවන හොඳ මඟ පෙන්වීමක් සහිත දරුවන් බිහිවීම කොටසට තාත්තේ දුවගේ ජයග්‍රහණය ගැන තාත්තා කෙනෙක් වශයෙන් දකින්නේ කොහොමද? තාත්තෙක්ගේ පණ වගේ තමයි දුව කියලා කියන්නේ. ඉතින් දුව ලොකු ජයග්‍රහණ ලබා ගන්නවා. ජාතික මට්ටමේ ජයග්‍රහණ දිනාගන්නේ මේ මොහොතේ මේ සතුට තාත්තා කොහොමද අපිට කියන්නේ? ඇත්තටම හරි සතුටක් දැනෙනවා. මේ වෙලාවේ දුව වෙනත් ආඩම්බරයක් වෙනවා. ඒ වගේම තමයි මේ ඉස්සල් ආයතනය ගැන කියන්න ඕනේ මේ පිළිවෙලට ලක්ෂණයක් තමයි ඒ විශේෂ කරුණු හරිම පිළිවෙලකට කියලා දෙන ආයතනයක්. මොකද මම ගොඩක් වෙලාවට දුව ක්ලාස් වල ඉන්න මේ බලාගෙන ඉන්නවා. මොකද ගොඩක්ම මේ ඔන්ලයින් ඉඳලා මේ ළමයි අර මානසිකයෙන් තොරව ඉතාම හොඳින් හොඳ මානසිකත්වයකින් මේ පන්ති වලට සහභාගී වෙනවා. ඒ නිසා මම හිතන්නේ විශේෂ කරුණු හොඳටම දැනෙනවා. ඒ වගේම තමයි මේ නැදදී මේ ලැන්ග්වේජ් එක මාරු වුණා. කියන්නේ භාෂාව මාරු වුණා ඉංග්‍රීසි වලට. ඒ වෙලාවේ ලොකු අභියෝගයක් වුණා දරුවට. මොකද පළවෙනි පාඩම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරගන්නකොට ඒ වෙනුවෙන් විස්තම් ආයතනයේ අතරම සෑහෙන ලොකු හෙල්ප් එකක් දුන්නා අපිට. මේ පරණ පාඩම් ටික ඔක්කොම දාලා මම හිතන්නේ ආයතනයේ බලාපොරොත්තු වෙන්න බැරි තරමේ උදව්වක් අපිට කරා. සියලුම පාඩම් ටික දාලා ළමයට අහපව් ඒ ටික මේව කරගෙන මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාඩලේදී හොඳ ප්‍රතිඵලයක් දෙන්නවා. මම හිතන්නේ පාසල් වල ඇත්තටම මේ පළවෙනි වාරේ වැඩ කටයුතු පිළිවෙලකට උන්නේ නැහැ. ක්‍රීඩා උත්සව මේවා ලොකු පාඩේ වාර විභාගයේ තුන ලකුණකට යන්න පුළුවන් වුණේ විස්තම් ආයතනෙකින්ද. උපගතනවා විස්තම් ආයතනයේට. ඇත්තටම මේක ජාතික මෙහෙවරක් ඉදිරියටම කරගෙන යන්න වාසනාව අපෙන් ලැබෙනවා. ඔව් මම හිතන්නේ මේ මොහොතේ දුවගේ සෙවණැල්ල වගේම තවත් තාත්තා වගේම අම්මත් ළඟින් ඉන්නවා. අම්මේ දුව ගැන දෙන සතුට හැඟීම කෙටි වචනකින් හරි කියන්න ආසයි මේ වෙලාවේදී. සහ විස්ඩම් ගැන අම්මා කෙනෙක් වශයෙන් දකින හැඟීම. ඇත්තටම කියන්න ඕනේ සර් මේ ක්ලාස් එක ඉගෙන ගන්නකොට මාස 3ක් විතර පහු වෙලා අතරින් සම්මානයෙන් තමයි බබාව ජොයින් කරන්න මේ අපිට පුළුවන් වුණේ. ඒකට මේ පාඩම් නමුත් මේ අපිට ඒ හැම රෙකෝඩින් එකක්ම ලැබුණා. ඒ හින්දා බබාට ඒක කරදරයක් නැතුව ඒ රෙකෝඩින් බලලා ඉවරලා එයාට මේ ගොඩක් දේවල් මේ එයාට පහසුම යාගේ වැඩ ටික කරන්න. ඒ වගේම බබාගේ තාත්තා කිව්වා වගේ අපිට මාධ්‍ය වෙනස් කරන්න උනා ශිෂ්‍යත්ව පාස් වුණාට පස්සේ. අපි හිතුවේ නෑ බබාට ලකුණු 164ක් තිබුණ නිසා ශිෂ්‍යත්වයට මේ අපි හිතුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න. නමුත් එයාට මේ කරන්න ඕන කිව්ව හින්දා අපිට එයාගේ වචනය මේවා කරන්න ඕන අපි මුස්ලිම් එකේ මාධ්‍ය වෙනස් කරන්න පුළුවන් කියලා අහනකොට කිසිම පැකලීමක් නැතුව සෑහෙන කාර්ය මණ්ඩලෙන් මේ එයාලගේ අංශය සම්බන්ධව ඉන්න 6 වසරේට සම්බන්ධව ඉන්න මිස් ගොඩක් උදව් කරා. ඒ රෙකෝඩ් දීලා ඒ උදව්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ සැරේ එයාගේ වාර විභාග ලකුණු සෑහෙන හොඳයි. හැම එකටම 90 කියනවා.
ඉතින් මේ ගැන සන්තෝෂයි. ඒ වගේම ඉස්ලාම් ආයතනයේ ගුරුවරු ගැන කියන්න ඕනේ. හරිම පිළිවෙලකට හරිම විනයානුකූලව ළමයිව හසුරවනවා. ඒ ගැන විශේෂ කියන්න ඕනේ. මම ඒක ගැන කියන්නම කියලා හිතාගෙන හිටිය දෙයක්. ඒක දෙන්න ඕන දෙයක් පන්තියක ඔන්ලයින් ඉන්නකොට සාමාන්‍ය පොඩි ළමයි මම දන්න හැටියට මේ ඉන්න එකතැන තියාගන්න ටිකක් අමාරුයි. තාම ඉන්නේ අර කියනවා වගේ 5 වසර මානසික වසර කියලා තාම හිතන්නේ නැහැ. මම හිතනවා මේ පන්ති ඉදිරියට සෑහෙන ලොකු සුමහලක් වෙන යාළුවෝ ජයග්‍රහණ වලට මම විශ්ව ආයතන සුබපතනවා ඉදිරියටම මේ වැඩ කටයුතු සාර්ථක කරගෙන යන්න ලැබේවා කියලා. බොහොම හොඳයි අම්මේ. බොහොම ස්තුතියි තාත්තේ. හොඳ දැනෙන අදහසක් ඉදිරිපත් කිරීම ගැන සතුටුයි. මේ ඉදිරිපත් කරන්නේ රටේ අනාගත සම්පත්, අනාගත වටිනාකම්, රටේ මැණික් කැට ටික. මෙන්න අපි ඉදිරිපත් කරනවා මේ ශ්‍රේණිගත කිරීම 20 අතර ඉහළම ස්ථානලාභීන් අතරින් ඉහළම ස්ථාන තුන ප්‍රථම දෙවන තෙවන ස්ථාන ඉදිරිපත් කිරීමට අවිල්ලා තියෙන්නේ. එමේ ස්ථාන තුන අතර දරුවන් 5 දෙනෙක් රැඳී ඉන්නවා. ඒ කියන්නේ සම ස්ථානලාභීන් සිටින නිසාවෙන් බලමු කවුද කියලා. ඔබේ නමත් අනිවාර්යෙන් රැඳී ඇති. ඔබ බලා ඇති මගේ නම මෙතන තිබෙනවා කියලා. මේ බලන්න එහෙනම්. Third place දිසිත තෙනුක් සර් ජෝන් කොතලාවල කොලේජ් කුරුණෑගල. සමස්ත ලකුණු කිව්වොත් 5ක් 90.91%. දිසිත තෙනුක් සම තුන්වැනි ස්ථානයට රැගෙන එනවා මේ ආකාරයෙන්. දිසිත පුතාගේ නම කියන්න, පාසල කියලා, ශිෂ්‍යත්ව ලකුණු ගණනක් කියලා පුතේ. පුතා දිනාගන්නේ ලංකාවෙන්ම. හොඳේ පාසලෙන් නෙමෙයි ලංකාවෙන්ම දරුවන් 1000 ගානක් අතරින් තමයි තරඟ වැදිලා විස්ඩම් ආයතනයේ තුන්වන ස්ථානයේ දිනාගන්නේ ප්‍රථම වාර පරීක්ෂණයේ. දැනෙන සතුට ලස්සන වටින අදහසක් අපිට කියන්න පුතේ අර පිළිවෙලටම. මගේ නම දිසිත තෙනුක් රන්දිත් දිසානායක. මම සර් ජෝන් කොතලාවල ජාතික පාසලේ ඉගෙනුම ලබනවා. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා විස්ඩම් ආයතනයට. ඒ නිසා මට විස්ඩම් ආයතනයේ පළමු 20 දෙනා අතර තුන්වෙනි ස්ථානයට පත්වීමට හැකි වුණා. මගේ ශිෂ්‍යත්වයේ ලකුණු 148යි. මම පන්තියේ දෙවනි ස්ථානයට පත් වුණේද විස්ඩම් ආයතනයේ නිසාය. ඔව් දිසිත මම දන්නේ සතුට වැඩිකමන වචන එච්චරද? හරි කමක් නැහැ හොඳයි. ඉතින් දිසිතගේ රත්තරන් අම්මා ළඟ ඉන්නවා අම්මේ. ඔබේ දුක් අඳුළු කරදර බාධක ජයගත් හැම දෙයක් එක්කම අම්මා තමයි දන්නේ දරුවන් නිර්මාණය කිරීමේ බිහි කිරීමේ ඉගෙනීමේ ඒ අභියෝගය නේද? ඉතින් දුව මේ පුතා දිනා ගන්න වෙන ලංකාවෙම තුන්වෙනි ස්ථානය දරුවෝ 1000 ගානක් අතරින් මේ ජයග්‍රහණ ගෙදරට ගේන්නේ. මොකද හිතෙන්නේ දිසිත පුතා ගැන සහ විස්ඩම් ආයතනය ගැන අම්මගේ හැඟීම කොහොමද? ඇත්තටම විස්ඩම් ආයතනය කියන්නේ හොඳ ඔන්ලයින් ආයතනයක්. මම මේක දැනගත්තේ Facebook එකේ. ඒක ඇත්තටම මම ගොඩාක් ස්තුතිවන්ත වුණ බබාට සාමාන්‍ය වෙලා සහභාගී වෙන්න බැරි අවස්ථාවලදී හවස 2 විතර වෙද්දී අපිට සාමාන්‍යයෙන් මේ රෙකෝඩින් ලැබෙනවා. එතකොට බබාට ඊළඟ පන්ති වාරයට ඉන්න කලින් මට ඒ බබාට රෙකෝඩින් දරබන්න දීලා ඊළඟ පන්ති වාරයට සහභාගී කරවන්න පුළුවන්. ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා බබාට 6 වසරේදී හම්බෙච්ච විෂයන් භූගෝලය, ඉතිහාසය, පුරවැසි වගේ විෂයන් ඇත්තටම බබාලට අලුත් විෂයන්. ඉතින් ඒවා අපේ දැන් ඒ ගුරුතුමා පාඩමේ අවසාන අදියරේ හිටියත් මුලින්ම සහභාගී වෙච්ච දරුවෙකුට වගේ එදා ඉඳලම ආයේ පාඩම මුල ඉඳලම නැවත වාරයක් මතක් කරනවා. ඒ වගේම අපේ සිංහල උගන්වන ගුරු මහත්මයා කවි ආශ්‍රයෙන් දරුවන්ට පාඩම් කියලා දෙනවා. ඒ වගේම විද්‍යාව උගන්වන ගුරුතුමා ඉතා හොඳින් කියලා දෙනවා. ඇත්තටම ICT ඇත්තටම දරුවා ICT විෂයට ලකුණු 100ක් පාසලේදී ගත්තා. ඒකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි අනිත් විෂයනුත් ඉතා හොඳින් උගන්වනවා. මම පොඩි යෝජනාවක් විදියට කරනවා පුළුවන් නම් බබාලට ඒක චුට්ටක් අපහසු වෙයි. සෞන්දර්ය විෂයන් වලදී චිත්‍ර වගේ විෂයක්වත් පුළුවන් නම් බබාට තියරි කොටස විතරක් දරුවන්ට උගන්වනවා නම් තවත් හොඳයි කියලා මම කියනවා. මම ඉතින් විස්ඩම් අධ්‍යාපන ආයතනයට සුබ පතනවා. මගේ දරුවාගේ ජයග්‍රහණය ගැන මම ඉතා
සතුටටපත් වෙනවා. හොඳයි. බොහොම ස්තුතියි අම්මේ. ඉතින් තවත් ස්ථාන ලබාගත් දරුවන් 4 දෙනෙක් බලා ඉන්නවා. ඒ කවුරුන්ද කියලා ඔබත් බොහොම කුතුහලයකින් ඇති. මෙන්න මීළඟට 3 වෙනි ස්ථානයට හිමිකම් කියන තවත් සම ජයග්‍රාහකයෙක් ඉන්නවා. මේ කවුද? මේ ඔබේ නම. Third place Kavini Dinakshi Central College Anuradhapur ලකුණු 1099 එකක ඉහළ ප්‍රතිශතයක් සමගින් තමයි කවිනි දිනක්ෂි දිනාගන්නේ අද දවසේදී සම 3 වෙනි ස්ථානය ලංකාවේම දරුවන් අතරින් තරඟ වදිමින් ජයග්‍රහණය දෝතට හිමි කර ගනිමින් කවිනි දාගේ නම කියන්න පුතේ පාසල කියලා ශිෂ්‍යත්වය සමත් ලකුණු ගානක් කියලා මේ මොහොතේ දුවගේ සතුට දුවගේ ඒ දැනෙන හැඟීම අපිට කියන්න පුතේ රටටම ඇහෙන්න. මගේ නම කවිනි දිනක්ෂි. මගේ පාසල අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය. මට ශිෂ්‍යත්වයට ලකුණු 160ක් තියෙනවා. ඇත්තටම විස්ඩම් අධ්‍යාපන ආයතනය කියන්නේ මට ගොඩක් උදව් කරන ආයතනයක්. ඒ වගේම මට පාසලේ වැඩ කටයුතු ටිකත් ඒ කියන්නේ පාසලේ විස්ඩම් ආයතනයට වඩා පහු වෙලා තමයි පාන් යන්නේ. ඒක නිසා විස්ඩම් අධ්‍යාපන ආයතනයේ පාඩම් ඉස්සලාම් කියලා දෙන හින්දා මට ලේසි පාසලේ වැඩ කටයුතු ටික කරගන්න. මට ගොඩක් සතුටුයි මේ වගේ 20 දෙනා අතර 5 වෙනි දෙනා අතර ඉන්න තියෙන එකත් මට ගොඩක් සතුටුයි. ස්තුතියි සර් මේ වගේ ජයග්‍රහණයක් කරා මාව ගෙන ආවා. ඔව් ලංකාවේම දරුවන් දහස් ගානකින් කවිනි දිනාගන්න 3 වෙනි ස්ථානයේ මෙවට ප්‍රථම වාර පරීක්ෂණයෙන්ම දුව මෙතරම් ජයග්‍රහණයක් ලබා ගැනීම ගැන අම්මේ දැනෙන්නේ කොයි වගේ අභිමානයක්ද සහ විස්ඩම් අපි ගැන අම්මා දකින අදහස කොහොමද අම්මේ? ඔව් සර් මෙයා පොඩි කාලේ ඉඳන්ම ප්‍රාථමික අධ්‍යාපනය ලබන දවස්වල ඉඳන්ම මෙයා දක්ෂයි ඇත්තටම සර්. මම ඒත් සර් හරි බයෙන් හිටියේ මෙයා මේ 6 වසරට ඉඳන්ම මෙයාට විෂයන් ගානක් වැඩි වෙන හින්දා මේ ප්‍රශ්න මෙයාට පැටලෙයිද මේ ටික කරගන්න බැරි වෙයිද කියලා හරි බයකින් හිටියේ. ඉතින් සර් විස්ඩම් ආයතනයේ හින්දා මට ඒ බය නැති වුණා සර්. ඉතින් සර්ලගේ කැපවීමත් එතකොට සර්ලගේ පැහැදිලි කිරීමත් එක්ක ළමයා හොඳට ඒ පාඩම් කටයුතු ටික කරගන්නවා සර්. එතකොට සර් මෙයාට දැන් අර ක්ලාස් වලට ජොයින් වෙන්න බැරි අවස්ථාවලදී පහවදා රෙකෝඩින් එන එකත් මෙයාට හරි පහසුවක් සර්. ඉතින් ඇත්තටම සර්ලා කරන දේ ගොඩාක් මහඟු වටිනාකමක් අපි වගේ දරුවන්ට මේ වගේ දරුවන්ට කරන දේ සර් ඇත්තටම හරිම වටින දෙයක් සර්. ගොඩාක් ස්තුතියි සර්. හොඳයි. ඒ තමයි කවිනි සහ ඇගේ ආදරණීය අම්මා. තවත් ස්ථාන දෙකක් ඉතිරි තිබුණාට ඒ ස්ථාන දෙකට හිමිකම් වෙන දරුවන් දෙදෙනෙක් ඉන්නවා. එහෙනම් දැන් අපි යමු වෙනවා දෙවෙනි ස්ථානය ඔබට ගෙන එන්නට මේ බලන්න ඔබගේ නමද මේ සඳහන් වන්නේ කියලා. Second place Sineja Samarakon Mahamaya Girls College Kandy. ඔව් පළමු දරුවන් 5 දෙනා අතරට ලකුණු 10ක පමණ බොහොම ළඟ පරාසය වෙනසක් තිබෙන්නේ. දහසක් දිනාගත් දරුවන් 3 වෙනි ස්ථානයේ ඉන්නකොට දෙවනි ස්ථානයේ තීරණය වන්නේ 1004කින්. ඒ තරමට තියුණු තරගයක් මෙවර පැවතුනේ 1004ක් දිනාගත් සිනේජා 91.27ක ප්‍රතිශතයක් සමග තමයි දෙවන ස්ථානයට පත්වන්නේ. සිනේජා ඔබ දිනාගන්නේ විශාල ජයග්‍රහණයක්. මගේ නම සිනේජා සමරකෝන්. මම ඉගෙන ගන්නේ මහාමායා බාලිකා විද්‍යාලයේ. මට අද ගොඩක් සතුටුයි සර්. මට හැමදාම පන්ති වලට සහභාගී වුණා. බැරි වුණු දවස්වලට මම රෙකෝඩින් බලලා ඉගෙන ගත්තා. මේ හැම දෙයකම සර්ලට ගොඩක් ස්තුතියි. අම්මේ අම්මේ මොකද කියන්නේ දරුවගේ ජයග්‍රහණය ගැන? මෙයාම මුලින් ඉඳන්ම විස්ඩම් ආයතනයත් එක්ක සම්බන්ධ කළාට මෙයාගේ
සහ මගෙත් ලොකු අරමුණක් තිබ්බා. දැන් මම 5 වසරට එනකම් දරුවට ඊතරම බලකිරීමක් කරේ නැහැ. නමුත් 6 වසරේ ඉඳන් අධ්‍යාපනය හරියටම නිශ්චිතවම හොඳින් කරගෙන යන්න ඕනි කියන හැඟීම මගේ හිත තුලත් දරුවගේ හිත තුලත් තිබුණා. ඒ නිසා මම විස්ටර්ම් ආයතනයත් එක්ක දරුවව දිගටම සම්බන්ධ කරා. ඒ වගේම මෙයා හරිම උනන්දුවෙන් වැඩ ටික කරගෙන ගියා සර්. ඇත්තටම පන්තියේ හිටියේ සර් ළඟ ඉන්නවා කියලා හිතාගෙන. මොකද ඒ තරමටම මෙයා අවධානයෙන් හැමදේම ඉගෙන ගන්න උත්සාහ කරා. ඒ නිසා මමත් දරුවගේ පියා සෑහෙන උදව් කරන්න මහන්සි වුණා මෙයාට. මෙයා ප්‍රශ්න පත්‍ර වලට එහෙමත් ගොඩාක් උත්තර ලියන්න පාඩම් කරන්න නිතර පාඩම් කරන්න රෙකෝඩින්ස් බලන්න පවා පුරුදු වුණා සර්. ඒ නිසා මම හිතනවා මේ වගේ ජයග්‍රහණයක් දරුවට ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඒ වගේම මේ සර්ලා පන්තියේදී ඉතාම විනයගරුක දරුවන් මෙහෙයවනවා. ඒක හුඟක්ම වටිනවා. ඒ වගේම දෙමාපියන් විදිහට අපිට තියෙන ආර්ථික මානසික සියලු වෙහෙස මේ පන්ති තුලින් අපිට නැති කරගන්න හැකියාව ලැබුණා. සියලු දෙමාපියන්ට ඒක දැනෙනවා ඇති. ඉතින් හැමදාටමත් මේ විස්ඩම් ආයතනය දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්. හොඳයි. ඔව්. ඉතින් අම්මාගේ අදහස් එලෙසින් අපිට ගෙනහැර දැක්වෙන වෙලාවේදී රතන තාත්තත් ළඟ ඉන්නවා සිනේෂාගේ ලංකාවෙන්ම මෙවර ප්‍රථම ස්ථානය, දෙවන ස්ථානය, තෙවන ස්ථානය වශයෙන් අපි ස්ථාන අගය කිරීම දක්වන අවස්ථාවේදී සිනේෂා දෙවෙනි ස්ථානය දිනා ගන්න තාත්තේ. මොකද හිතෙන්නේ මේ දුවගේ ජයග්‍රහණය ගැන? තාත්තෙක් කියන්නේ නේද? ඇත්තට සතුටක් දැනෙනවා. ඉස්තම ආයතනයටත් අපේ දුවට මේ වගේ ස්ථානයක් ලබා ගැනීම උදව් කිරීම ගැන අපේ ඇත්තට කාර්යබහුල ජීවිතයක් ගත කරනකොට අපිට සහනයක් ලැබුණා ඇත්තටම. සෙනසුරාදා තාසිට අපි වරුව වැඩ කරන්න ඕනේ. නමුත් මේ සියලු කාර්යයන් කරන යන අතරේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න හැකියාවක් ලැබුණා. ඒක තමයි ලොකුම සතුට. ඉතින් ආයතනයේට කොටක සුදුසුකම් තියෙනවා. හොඳයි. තාත්තෝ ස්තුතියි අපිට ඇත්තම දැනෙනවා ලංකාවෙන්ම මේ ජාතික ස්ථාන දිනා ගැනීම තුළ දෙවන ස්ථානයේ සිනේෂා දිනා ගන්නා විට දැන් ඔබ බලා ඇති කවුද ප්‍රථම ස්ථානය කියලා. හැබැයි ප්‍රථම ස්ථානයට මෙවර සම ජයග්‍රාහකයන් දෙදෙනෙකු අයිතිවාසිකම් කියනවා. කවුද? මෙන්න ඒ ජයග්‍රාහී ස්ථානය විජයග්‍රාහී ලෙස ජාතියට ඉදිරිපත් කරන සුබ මොහොතයි මේ උදාවන්නේ. ඔව්, දරුවන්ට කුතුහලයක් ඇති. කවුද මේ ප්‍රථම ස්ථාන දෙදෙනා? ප්‍රථම ස්ථාන දෙකක් කියන්නේ ඇත්තටම අහඹු සිද්ධියක්. මොකද සාමාන්‍ය ප්‍රථම ස්ථාන දෙකක් ලබා ගැනීම ඒ තරමටම මෙවර ප්‍රථම වාර පරීක්ෂණයේ 6 වෙනි ශ්‍රේණිය බොහොම අභියෝගාත්මක තීරණාත්මක හා බොහොම හිතා ගන්න බැරි තරම් ලකුණුලාභීන් බිහි කරපු වසරක් බඩපත් වුණා මේ ප්‍රථම වාර පරීක්ෂණය. ඉතින් මෙන්න අපි දැන්ගෙන එනවා ඒ සම ජයග්‍රාහකයන් දෙදෙනාගෙන් පළමු ස්ථාන ලබා ගන්න එක් දරුවෙක් මේ ආකාරයට. First place Sehandu Damsana Veer Parakram Secondary School Matale. මුල් ලකුණු 1010ක් 91.3ක ඉහළ ප්‍රතිශතයක් සමගින් තමයි සෙහන්දු දම්සන දිනා ගන්න දවසේදී හාහාපුරා කියලා 6 වෙනි ශ්‍රේණියේ ප්‍රථම වාර පරීක්ෂණයේ ප්‍රථම ස්ථානය මේ ආකාරයෙන් සමස්ත ලංකාවෙන්ම සෙහන්දු දම්සන. ඔබ සම ජයග්‍රාහකයෙක් ප්‍රථම ස්ථානලාභියෙක් මොකද හිතෙන්නේ පුතේ? නම කියලා, පාසල කියලා, පුතාගේ සතුට, ඒ දැනෙන හැඟීම බොහොම වටින විදිහට අපිට කියන්න.
මම සේහන්දු දම්සන මම ඉගෙනුම ලබන්නේ වීර පරාක්‍රම ජාතික පාසලේ විස්තම ආයතනයේ ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලෝ කියලා දෙන දේවල් මට හොඳට තේරෙනවා. මම ආසාවෙන් පන්ති වලට සම්බන්ධ වෙනවා. අපිට මෙච්චර හොඳට උගන්වන විස්තම ආයතනයේ විදුහල්පතිතුමාටත් ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. අද මට ගොඩක් සතුටු දවසක්. සතුටුයි. ඔව්. ඔව්. ඉතින් පුතේ පළමු ස්ථාන දෙක අතරින් ඔබට ඉහළ ස්ථානය වන මොකද එකම ලකුණු තිබෙන 1010ක් හා 1010ක් සාමාන්‍ය ලකුණු 91.82ක් ඔබ පළවෙනිය වෙලා තිබෙන්නේ විශේෂ චරිතයක් එක්ක. ඔයා පළවෙනියා වෙනකොට ඊළඟ පළවෙනියා විශේෂ කෙනෙක්. ඔබ ශිෂ්‍යත්වයේ ලකුණු 131ක් ගන්නකොට එයා විශේෂ ලකුණු ප්‍රමාණයක් අරගෙන ඉන්නේ. ඉතින් පළවෙනිය වෙලා තින්නේ ඔබ මම හිතනවා ශිෂ්‍යත්වයේත් එක්ක ශිෂ්‍යත්වයේ ලකුණු චුට්ටක් අඩුවීමත් එක්ක ගොඩක් වැඩ කරන්න ඇති කියලා. ඔබට විශ්ඩම් එක විතරක් නෙවෙයි ඔබේ හයිය, ඔබේ උනන්දුව, ඔබේ උවමනාව තව තවත් වැඩි කරගෙන අපි නිතර දරුවන්ව අගය කරන ප්‍රධානම හේතුව හැම දරුවෙක්ටම Tamanට ආවේනික වූ උපතින්ම ගෙන එන මානව ශක්තියක්, ලොකු විභව ශක්තියක් තිබෙනවා. ඒ ශක්තිය හැම දරුවෙක්ටම ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම දරුවෙක්ටම තිබෙනවා. හැම අම්මා කෙනෙක්ම දරුවා ඉපදෙන මොහොතේම ඒ ශක්තිය දරුවන්ට දෙනවා. හැම මිනිස්සෙක්ට මේ ශක්තිය තිබෙනවා. ගුරුවරුන් හා දෙමව්පියන් විදියට අපි කළ යුත්තේ ඒ ශක්තිය වර්ධනය කරලා එයාලා මුළු ලෝකෙටම ඵලදායි මිනිස්සු බවට පත් කරන එක. ඒක තමයි අපිට කරන්න පුළුවන්. මිනිස්සු විදියට ඉපදිලා කරන්න පුළුවන් ඉහළම සේවාව. ඉතින් ගුරුවරු විදියට අපි හැමදාම ඔබත් එක්ක ඉන්නවා. හැම මොහොතෙම ඔබත් එක්ක ඉන්නවා. ඔබේ චූටි කෝල් එක අපිට ලොකු කෝල් එකක් වෙනවා. මොනම හේතුවක් නිසාවත් ඔබ ඉල්ලන කිසිදු ඉල්ලීමක් අපි නොසලකා හරින්නේ නැහැ. පන්ති භාර ගුරුවරයාත් එහෙමයි. පන්ති භාර වැඩ කටයුතු කරන විෂය භාර ගුරුවරු එහෙමයි. හැම ගුරුවරයෙක්ම ඔබ වෙනුවෙන් සේවය කරන බව බොහොම ආදරයෙන් මතක් කරනවා. ඔබව කවදා හරි උසස් පෙළින් පස්සේ ඒ තුනක් අරගෙන කොළඹ විශ්වවිද්‍යාලයට, පේරාදෙණියට, ජපුරට, රුහුණට, මොරටුවට අතින් අල්ලගෙන එක්කගෙන නොගියට ඒ හා සමාන සෙවණැල්ලක් ආකාරයෙන්ම විශ්ව අධ්‍යාපන ඒකකය ධර්මරාජ විද්‍යාලය ඔබත් එක්ක ඉන්නවයි කියලා බොහොම සතුටින් දැනුම් දෙනවා. ඒ විශ්වාසය මොනෑම් හේතුවක් නිසා බිඳ දමන්නේ මොනම ක්‍රමයකින්වත් බිඳ යන්නේ නැති බව බොහොම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා විතරක් නෙවෙයි. ආදරණීය දූ දරුවනි, මුල් 20 දෙනා අතරට එන්න බැරි උණු අය හිතන්න ඕන මුල් 20 දෙනා අතරට එන්න නෙවෙයි. හැම විෂයකටම මම ලකුණු 85ට වැඩියෙන් ගන්නවා. අඩු වෙච්ච විෂයන් වැඩිපුර වැඩ කරනවා. මම කොහොම හරි මගේ දෙමව්පියන්ට මට ගෞරවනීය ආකාරයට ඉහළ තලයකට එන්න උත්සාහ කරනවා කියලා හැම දරුවෙක්ම බොහොම විශ්වාසයෙන් අධිෂ්ඨාන කරගන්නවා. ඉතින් අපේ සෙහඳු පුතා ඔන්න බොහොම සිනහ මුසුමුණින් ඉන්නේ. අද එයාට ලොකු සතුටක් ඇවිල්ලා දිනවා. පළවෙනියා. ළමයි මම හිතන විදිහට 800කට ආසන්න ප්‍රමාණයක්. ළමයි 800කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඒක තමයි වාසනාව කියලා කියන්නේ. ඒක තමයි උනන්දුව කියලා කියන්නේ. ඒක තමයි කැපවීම කියලා කියන්නේ. ජීවිතේ කැපකිරීම කරොත් හැම දරුවෙක්ටම ළඟා කරගන්න බැරි තැනක් නැහැ. ඒ තරම්ම මේ සතුන් අතර මිනිසයා කියන සතා නැත්නම් මිනිසා කියන සතාගේ ශක්තිය ඉහළයි. එහෙනම් අම්මා කොහොමද අද අම්මට දැනෙන්නේ? විශ්ඩම් කොහොමද දැනෙන්නේ? පුතාගේ ජයග්‍රහණය මම හිතන්නේ ලොකු පුතා. මම හිතන විදිහට එහෙමද?
ඇත්තටම ගොඩාක් සතුටුයි. පුතා ගැන ගොඩාක් සතුටුයි අද මට. එයා ගොඩාක් මහන්සිලා ගත්ත ජයග්‍රහණයක් මේක. සෑහෙන්න කැපවීමෙන් වැඩ කරා. විස්ඩම් ආයතනය ගැන මම ඉස්සරවම කියන්න ඕනේ ඇත්තටම මේ දැයේ දරුවන්ට කරන ලොකු මෙහෙවරක්. මේ මුදලට වඩා වටින ලොකු මෙහෙවරක් කරන්නේ. ඒ වගේම තමයි මම හිතන විදිහට ලංකාවේ අංක 1 ඔන්ලයින් අධ්‍යාපන ආයතනයක් කියලා විස්ඩම් ආයතනය මට කියන්න පුළුවන්. ආචාර්ය මණ්ඩලය ගැන කිව්වොත් ගොඩාක් කැපකිරීමෙන් වැඩ කරනවා. අතිරේක පන්ති දාලා ගොඩක් වෙලාවට මේ වාරේ අධ්‍යයන කටයුතු ටික ඉවර කරනවා කලින් ඊට පස්සේ වාර මේ ඇගීම් තියන ළමයි තවත් ශක්තිමත් කරනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් ශක්තිමත් වෙලා තමයි පාසලේ මේ වාර ඇගීම් වලට මුහුණ දෙන්නේ. ඇත්තටම මේ ශේනි බාර ගුරු මහත්මිය ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේ රෙකෝඩින් සටහන් මේ ඇත්තටම හරිම වෙලාවට අපිට ඒ කියන්නේ මේ කලින් දවසේ තියෙන මේ ක්ලාස් එකේ රෙකෝඩින් එක පහුවදා අනිවාර්යයෙන්ම තියෙනවා. සටහන තියෙනවා. හරිම පිළිවෙලයි. හරිම විධිමත් විදිහට කරගෙන යන ආයතනයක්. මේ මම දන්නේ ලංකාවේ තවත් මේ වගේ ආයතන තියෙනවද කියලා. ඒ තරම් නීට් එකට වැඩ ටික සේරම ගුරු මණ්ඩලයේ වුණත් ඒ වගේ ඒ විෂයන් වල විෂය කරුණු හැමදේම හරි පිළිවෙලට කිසිම මේ අර හදිස්සියකින් මේ ටග් ගාලා ඉවර කරන්න ඕන කියන අදහසින් නෙමෙයි කරන්නේ. ඇත්තටම දරුවන්ට හොඳට තේරෙන්න වෙලාව අරගෙන හරිම නීට් එකට මේ වැඩ ටික මේ චූටි මනසට ඒගොල්ලෝ දැන් 5 වසරෙන් 6 වසරට ඇවිල්ලා අර එක පාට විෂයන් වැඩි ප්‍රමාණයක් ඒගොල්ලන්ට ටිකක් දරා ගන්නත් අමාරු තරම් ඒ වුණාට එයාලා අර හරිම සැහැල්ලුවෙන් මේ වැඩ ටික කරගෙන යනවා. ඒ වගේම අර මේ රෙකෝඩින් ඇත්තටම ඒවා මේ අයින් කරන්නේ නැහැනේ දැන්. මගේ තාමත් මගේ තියෙනවා මේ රෙකෝඩින් මුල්ම දවස්වල වෙනනම්. ඉතින් ඒක ගොඩාක් පුතාට වටිනවා. එයා නිතරම අර මේ පොත පෙන්නලා දිනේ බලලා අම්මා මට මේ දිනේ රෙකෝඩින් එක දාලා දෙන්නකෝ කියලා එක එක විෂයන් වල රෙකෝඩින් අරගෙන බලලා තමයි එයා විෂය කරුණු ගොඩක් අර පාඩම් කරනටත් වඩා එයා ඒකෙන් ඒවා ආපහු මතක් කරගත්තා. ඉතින් සෑහෙන්න එයා මහන්සි වුණා. ඉතින් ගොඩක් සතුටුයි යාගේ මේ ජයග්‍රහණ ගැන. ඉස්සරහට හොඳට මේ කරගෙන යයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. ලොකු අත්ලක් උනේ ඇත්තට විස්ඩම් ආයතනය. යා දැනට අතිරේක පන්ති වලට සම්බන්ධ වෙන්නේ නැහැ. දෙමළ පන්තියකට සම්බන්ධ වෙනවා. වෙන කිසිදු අතිරේක පන්තියකට යා සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ ගොඩක් එයාගේ මහන්සිය කැපවීම ඇත්තටම පන්තියකට යාට බැරි වෙලාවත් මේ ඉස්කෝලේ වැඩ හින්දා ඉන්න බැරි වුණොත් එයාට අග්ගාලා පහුවදාට දාලාද කියලා බලලා ඒ වැඩ ටික කරගන්නවා. ඉතින් ගොඩාක් සතුටුයි. ඒ වගේම මේ මෙච්චර කැපවීමෙන් කරන මේ විස්ඩම් ආයතනයේ විදුහල්පතිතුමා ඒ වගේම ගුරු මණ්ඩලයේ විෂය බාර ගුරු මහත්මිය ඇතුළු සියලුම දෙනාට මම මේ අවස්ථාව කරගන්නවා ස්තුතිවන්ත වෙන්න. තව තවත් මේ වැඩි දියුණු වෙලා මේ ආයතනය හොඳින් ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇත්තටම වාසනාවට මේ වගේ ආයතනයක් හම්බුනේ කියලා ඉවරලා හිතුන වාර අනන්තයි. ඉතින් මේ ගොඩාක් ස්තුතියි මේ සර්ලා ටීචර්ලා හැමෝටම ආයතනයේ හැමෝටම මේ වගේ ලොකු මෙහෙවරක් දරුවෝ වෙනුවෙන් කරනවට. ඇත්තටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ගොඩාක් සතුටුයි මට අද දවස ගැන. මේ මුලින්ම ශේනිබාර ගුරු මහත්මිය මෙහෙම 20 දෙනා අතර ඉන්නවා කියලා කිව්වට ඇත්තටම මම පුතා මෙච්චර එයා මේ පේපර් එක ලියනකොට ඉස්කෝලේ වැට් ටික ඉවර කරලා සමහරවිට පේපර් එක ඉවර කරනකොට 10:00යි 11යි ඊට පස්සේ ආයෙ පහුවෙද ඉස්කෝලේ යන්නත් ආයෙ නැගිටිනවා. ඉතින් එච්චර උමනාවෙන් එයා ඒක චුට්ටක්වත් මගේ ඇරියේ නෑ. මේ කරන්න ඕනේ අම්මා කරන්න ඕනේ කියලා ඉක්මනට ඉස්කෝලේ වැට් ටික ඉවර කරලා මේ පේපර් වලට එයා උත්තර ලියලා මේ ඉතින් ගොඩක් සතුටුයි. පුතත් ගැනත් සතුටුයි. ඒ වගේම විස්ඩම් ආයතනය ගැන ගොඩාක් වාරයක් මම ගුරු මණ්ඩලයට ඇත්තටම පින් දෙනවා. මේ වගේ දෙයක් මේ රට වෙනුවෙන් කරන එක ගැන ඒක ඇත්තටම ලොකු සේවයක්. ඉතින් ගොඩාක් ස්තුතියි හැමෝටම. ඔව් ඇත්තටම අපටත් ගොඩක් සතුටුයි. ඔබ සතුටු වෙන්නේ
කුමන ප්‍රතිශතයකින්ද ඒ ප්‍රතිශතයට එහා ගිය ප්‍රතිශතයකින් ගුරුවරු විදිහට අපිත් සතුටු වෙනවා. එහෙනම් සෙහඳු පළවෙනිය වෙනකොට මං කිව්වා සෙහඳුත් එක්ක ඊළඟ පළවෙනියා සෙහඳුත් එක්ක එකම ලකුණු අරගෙන සම පළමු ස්ථානය අරගන්නේ සෙහඳු විශේෂ චරිතයක්. ඔබේ වයසේ ලංකාවේ විශේෂ කෙනෙක්. බලමු. First place Piyumli Dihasa Mahamaya Girls College Kandy. ඔන්න. මම පියුමලි විශේෂ කෙනෙක් කියන්න හේතුව පියුමලිම කියන්නේ. ඉතින් ශිෂ්‍යත්වයට ලකුණු කීයද? ලංකාවේ කීවෙනියද? ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙම කීවෙනියද? මම ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙම මෙන්න මේ ස්ථානය කියලා පටන් ගන්න. සර් මට ශිෂ්‍යත්වයේ ලකුණු 196යි ලංකාවෙම තුන්වෙනියා. ඇත්තටම අද හරිම සතුටු දවසක්. මට يعني මේ විශ්වම ආයතනයේ පළවෙනි අරගෙන ලැබීම ලොකු සතුටක්. ඇත්තටම විශ්වම ආයතනයේ ඉන්න ගුරුවරු හොඳට උගන්වනවා. ඒ වගේම අර ගැටලු තියනවාද කියලා අහනවා පාඩමක් අවසන් වුණාම. එතකොට අපේ ගැටලු කියලා निराකරණය කරගන්න පුළුවන්. ඇත්තටම මේ ඉස්කෝලේ පන්තියේ වැඩි විෂයන් ගණනකට මට 100ම ලකුණු තියෙනවා. මේ සැරේ මම පන්තියේ පළවෙනියා. ඇත්තටම අපේ ඉස්කෝලේට ගිහිලා සති දෙකකින් වගේ තමයි මේ පළවෙනි වාර පරීක්ෂණය තිබ්බේ. එතකොට අපිට උගන්වලා තිබුණේ නැහැ. ඇත්තටම මම පළවෙනි වාර පරීක්ෂණයම ලිව්වේ සර්ලා උගන්වපු මතය. ඒ කියන්නේ සර්ලා තමයි මේ සර්ලා පළවෙනි වාර පරීක්ෂණයට ලොකු පිටුහලක් වුණා. ඇත්තටම ශිෂ්‍යත්ව වැඩිම ලකුණු ගත්ත හින්දා මට සර්ලා ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් වුණා. ඒක උපරිම ප්‍රයෝජනයක් ගත්තා කියලා මම හිතනවා. ඇත්තටම මම මේ අවස්ථාවේ විශ්වවිද්‍යාල එකේ සියලුම ගුරුවරුන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම හොඳට උගන්වලා හොඳටම පන්තියක් මම හිතලා ලංකාවේ අංක 1 ඔන්ලයින් හොඳටම උගන්වන පන්තියක් තමයි විශ්වවිද්‍යාල ආයතනය කියන්නේ. මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා සියලුම ගුරුවරුන්ට. ඉතින් අම්මේ ඔන්න අම්මා ශිෂ්‍යත්වයේ ලියපු අවුරුද්ද කියලා නේද? අම්මා නේද? අක්කා දින්නේ? අක්කා සර්. right නේ. sorry හොඳේ. අම්මා කොට sorry හොඳේ. මේ චුට්ට පේනවා නේ. එයා පිළිතුරුලා අද අම්මා නැහැ කියලා කිව්වනේ. ඔව් සර්. එහෙනම් අපි අම්මත් එක්ක පස්සේ කතා කරමු. අම්මා තමයි ගොඩක් මහන්සි වෙන්නේ ශිෂ්‍යත්වයට නේද? අක්කත් මහන්සි වුණාද? ඔව් සර් අක්කත් ඒ කියන්නේ උදව් කරා මේ එයා අර පාඩම් එහෙම කියා දෙනවා. අක්කා කතා කරමු. අක්කා මොකද කියන්නේ නංගිගේ දක්ෂතාව ගැන? නංගි ගොඩක් හොඳයි සර්. ඇත්තටම ශිෂ්‍යත්වයේ ලකුණු 186ක් ගත්තා. මටත් ගොඩක් සතුටුයි. විස්ඩම් එක ගැන කිව්වොත් මමත් ක්ලාස් ආවා විස්ඩම් එකේ. විස්ඩම් එකේ සර්ලා හොඳට උගන්වනවා. එතකොට වීඩියෝස් පෙන්නලා ඒක තේරුම් කරලා දෙනවා. ගොඩක් හොඳයි ඇත්තටම කියන ඒවා තේරෙනවා. ඔන්ලයින් ක්ලාස් කරන එක හොඳයි ෆිසිකල් යනවට වැඩිය. අම්මයි තාත්තයි කරන රැකියාවත් එක්ක නංගිට ආරක්ෂාවක් තියෙනවා. ඔන්ලයින් ක්ලාස් කරගන්න පුළුවන්. වියදමත් අඩුයි විෂයන් 11කට රුපියල් 2000ක් වගේ අඩු ගාණක් තමයි ගන්නෙ. ඉතින් ඇත්තටම හොඳයි ඔන්ලයින් ක්ලාස් මේ විස්ඩම් එක. ඇත්තටම ළමයිගේ අධ්‍යාපනයට ලොකු පිටුහලක් වෙනවා. ස්තුතියි සියලුම ගුරුවරුන්ට නංගිව මේ වගේ තත්යකට ගන්න උදව් කළාට. එහෙනම් විමලි තව දවසක අපි කතා කරමු. ඔන්න පළවෙනියෝ දෙන්නයි. දෙවෙනියෝ එක්කෙනයි. තුන්වෙනියෝ දෙන්නයි. හතරවෙනියයි නේද? ඔහොම තවත් 9ට තමයි ඊළඟ
ලකුණු ලබා දීමේ උත්සවය පැවැත්වෙන්නේ. අනිත් අය ඔන්න මැසේජ් කරනවා අපේ ලකුණු දෙන්නේ නැද්ද? මෙන්න 1යි 2යි ලකුණු දාන්න හදන්නේ නෙමෙයි. 3යි කියන්නේ දෙන්නේ නැහැ. තව නෙමෙයි. ඔන්න හැමෝගෙම ලකුණු දැන් group එකට දැම්මා. බලන්න මොන විෂයන් වලටද ලකුණු තියෙන්නේ. මොනවටද අඩු වෙලා තින්නේ. මේ මුල් 20 දෙනා අතර ලකුණු 30ක වගේ පොඩි වෙනසක් තමයි තිබෙන්නේ. එහෙනම් ඔබට ඊළඟ වාරයේදී මුල් 20 දෙනා අතරට මම නැවත කියනවා පළවෙනිය දෙවෙනිය වෙන්න නෙමෙයි මම හැමදාම කියන්නේ සාමාන්‍ය ලකුණු. ඔන්න පළවෙනියගේ සාමාන්‍ය ලකුණු 91.82යි දෙවෙනියගේ 91.27යි තුන්වෙනියගේ 90.91යි චූටි ගණන්. චූටි ගණන්. හතරවෙනියගේ 90.5යි බලන්න දශම ගණන් වලින් යන්නේ. දශම. පස්වෙනිය නැවත තව පස්වෙනියගේ ලකුණු 90.90යි. හයවෙනියගේ ලකුණු 89.27යි. හත්වෙනියගේ ලකුණු 88.91යි. මේ චූටි වෙනසක් තියෙනවා. එතකොට පළවෙනියා මතක තියාගන්න ඕන 10 වෙනියා ඉන්නේ ඔබට වඩා ලකුණු 8ක් වගේ චූටි ලකුණු වෙනසක තමයි නේද? එහෙනම් 9ට පැවැත්වෙනවා 8 ශ්‍රේණියේ සිංහල මාධ්‍ය ලකුණු ලබා දීමේ උත්සවය. දැන් 9යි 18යි. එයාලා දැන් බන්නේ නැති නේද? මොකද්ද මේවා වෙලාවට පටන් ගන්න විදියක් නැහැ. යන්න බෑ ඔයාලව දාලා නේද? සෙහඳු යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔයාලටත් එහෙමයි අපටත් එහෙමයි අනිත් ළමයින්ටත් එහෙමයි. අනිත් ළමයි දැන් කල්පනා කරනවා අපි අනිවාර්යෙන් ලකුණු ගන්නවා. එක්කෙනෙක්වත් චුට්ටක්වත් දුක් වෙන්න එපා. දැන් ඔයාලට පේනවනේ සෙහඳු ලකුණු 131යි ශිෂ්‍යත්වයට. පියුමලි ලකුණු කීයද? 186යි. එයත් එක්ක මෙන්න ලකුණු 55ක්. ලකුණු 55ක් වැඩි. සෙහඳුට වැඩිය. හැබැයි දෙන්න පළවෙනිය වෙලා තියෙනවා. දැන් පේනවනේ. ඒක නිසා ඔබ ශිෂ්‍යත්වයේ ලකුණු කුමක් වුවත් ඔබ මේ වාරයේ ලකුණු කුමක් වුවත් චුට්ටක්වත් හිතන්න එපා. ඊළඟ වාරයේ උත්සාහ කරන්න හැම විෂයයකම ලකුණු 90ට වැඩි ගන්න. සමගන්නයි සූදානම් රොෂන්ට. ඔව් හොඳයි. ඉතින් ඒ ආකාරයෙන් තමයි මේ දරුවන්ගේ ජයග්‍රහණයන් අපි අගය කරන්නේ. එසේනම් නැවතත් අපි මුණ ගැහෙනවා දෙවන වාර පරීක්ෂණයේදී ලබන වාරයේදී. එහෙනම් ඔබට ජයග්‍රහණ ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම ආයුබෝවන්.